साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। कतमाचानंद आनापान सति इदानंद भिक्खु अरण्यगतो वा रुक्खमूलगतो वा शून्यागारगतो वा निसीदति पल्लङ्कं आभुजित्वा उजुङ्कायं पनिधाय परिमुखं सतिं उपट्टपेत्वा सो सतो वस्य सति सतो पस्य सति दीघं वास्य सन्तो दीघं अस्य सामीति पजानाति दीघं वा पस्य सन्तो दीघं पस्य सामीति पजानाति रसं वास्य सन्तो रसं अस्य सामीति पजानाति रसं वा पस्य सन्तो रसं पस्य सामीति पजानाति सब्बकाय पटिसंवेदी अस्य शिष्यामीति सिक्खति सब्बकाय पटिसंवेदी पस्य शिष्यामीति सिक्खति पस्संभ्याङ्काय संखारं अस्य शिष्यामीति सिक्खति पस्संभ्याङ्काय संखारं पस्य शिष्यामीति सिक्खति। श्रद्धावंत बुद्धि संपन्न සියලුම යෝගාවචර ශ්‍රමණ බ්‍රාහ්මණීන් වහන්සේලා එවැගේම මේ තපස්වරියන් සිල් මෑණිවරු අනිකුත් සියලුම යෝගාවචර පින්වතුන් පින්වතියන් මුල් කරගෙන අදත් මේ පවත්වන්නට සූදානම් වෙන්නේ මේ පවත්වාගෙන යන ප්‍රතිපත්ති ශාසනයේ එක්කංකයක් හැටියට පිනපතා පවත්වන ධර්ම දේශනාවේ අංගය සම්පූර්ණ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. අද අපි තෝරගත්තේ තාම සරල හැම කෙනෙක්ම දන්න මාතෘකාව. ආනාපාන සති භාවනාව පිළිබඳ මේ මාතෘකාව ගිරිමානන්ද සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේට උගන්වද්දී බුදුරජාණන් වහන්සේ මේ විදියටයි මේ ආනාපාන සති භාවනාවේ ආරම්භය විස්තර කළේ. පින්නතුනි ආනාපාන සති භාවනාව බුද්ධ ශාසනයකින් බැහැරව ලබා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. බුද්ධ ශාසනයක පවණවයි ආනාපාන සති භාවනාව පහළ වෙන්නේ. ඒ වගේම බුදුරයන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති භාවනාවෙන්මයි. ඒ නිසා සියලුම චරිතයන්ට ඔබින භාවනාවක් හැටියට බුදුරයන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව හඳුන්වලා දුන්නා. ඒකට හේතුවක් තිබුණා. මොකක්ද හේතුව? මේ බුදුරජාණන් වහන්සේ මුල් සමයේ තමන්ගේ ශ්‍රාවක සංඝයා වහන්සේලාට උගන්වා වදාළේ කායගත සතිය. එහෙම නැත්නම් අපි කියනවා මේ දෙතිස් කුණපේ. මේ දෙතිස් කුණපේ පිළිබඳව සංඝයා වහන්සේලා උනන්දු කළා. ඒ නිසා බොහෝ දෙනෙක් ජීවිතය ගැනවත් නොසලකා මේ කුණප භාවනාව හොඳින් හැදෑරුවා.
රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට පරමාර්ථ වශයෙන් පමණක් නෙවෙයි සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් දෙකෙන් මේ රාගය ප්‍රහීණය කරන්නට පුළුවන් ධර්මයක් හැටියටයි දෙතිස් කුණපය හඳුන්වලා දුන්නේ. මේ විදිහට මේ දෙතිස් කුණපය ප්‍රගුණ කරමින් සිටින විට බුදුරජාණන් වහන්සේ දැක්ක එක් දෙයක්. වහන්සේ කාටවත් නොකිය කාරණේ මොකක්ද කියා පවසන්නේ නැතුව විවේක ගැනීම පිණිස වනයේට වැඩම කළා. ඒ වැඩම කළා එක් භික්ෂුන් වහන්සේ නමකට පමණක් අවසර දීලා. එමුන් වහන්සේ යම් කාල සීමාවක් වනාන්තරයේ හිටියා. ඒ ඉන්න අතරතුරේ පින්නතුනේ අර සංඝයා වහන්සේලා මේ පිළිකුල් භාවනාව නිසා තමන්ගේ මේ කයට තියෙන චන්දරාගය නැතුව ගියා. මේක කොතෙක් චන්දරාගය නැතුව ගියාද කියනවා නම් පින්නතුනේ තමන්ගේ ශරීරය තමන්ට කරදරයක් වුණා. දැන් කල්පනා කරනවා කොහොමද අපි මේ කරදරෙන් මිදෙන්නේ කියලා. මේක අත්හැරලා යන්නත් බෑ. ජීවිතේ කෙලවර වෙන්නෙත් නැහැ. මෙහෙම කල්පනා කරමින් ඉන්න විට අපේ ඉහළම දිව්‍ය ලෝකේ ප්‍රධානම දෙවියන් හැටියට ඉන්න මාර දිව්‍ය පුත්‍ර දිව්‍ය රත් මේ දිව්‍ය රාජයා මේක දැක්කා. දැකලා එක්තරා පරිබ්‍රාජකයෙකුට ආවේශ කරලා කිව්වා මෙන්න මේ ආරාම වලට යන්න. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා වෙනකල් අපිට ලාභයක් ලැබෙනවා කියලා. එනිසා මේ තනත්තා ගියා කඩුවකුත් අරගෙන ආරාමෙට. කඩුවත් අරගෙන ආරාමෙට යනකොට ඉස්සල්ලාම හම්බෙච්ච ස්වාමීන් වහන්සේ කියනවා අනේ උපාසකතුමනි මට මේ පිළිකර තියෙනවා. මගේ හිස වෙන් කරලා දාලා මේ පිළිකර ටික ගන්න. ඒක ගත්තා. තව කෙනෙක් ඉදිරියට එනවා. ඒ ස්වාමීන් වහන්සේත් දැකපු ගමන් මේ සිද්ධිය අනේ මාවත් ඉවර කරන්න කිව්වා. මේ විදිහට මේ ආරාමයේ හිටපු ස්වාමීන් වහන්සේලාව ඝාතනය කරමින් ගියා මේ තැනැත්තා. සෑහෙන වෙලාවක් මෙහෙම කරගෙන යනකොට සංඝයා වහන්සේලා බොහෝ දෙනෙක් හිස් වුණා. සේරම මේ පිළිකර පොඩි ගහගත්තා. දැන් ගෙනියන්නත් බැරි තරම් පිළිකර තොගයක් තියෙනවා. ඒ වෙලාවේ මොහුගේ සිතෙන් මායාවේ ආවේශය ටිකකට බැහැර වුණා. ඒ නිසා මොහුට සිහිය ලැබුණා අනේ මං කරපු අපරාධයක්. කෙසේ වෙතත් ඔහු පව් සෝද ගන්නට ගඟට බැස්සා කඩුව සෝද ගන්න. තමන්ගේ ඇඟේ තියෙන ලේ සෝදන්න. මේම සෝදමින් ඉන්නකොට මාර දිව්‍ය පුත්‍රයා නැවතත් කියනවා නෑ ඔබ කෙලිය හොඳ පින්කමක්. උන්වහන්සේලා හොඳට භාවනා කරන අය උන්වහන්සේලාට මේ ජීවිතය ඉවර කරලා උපකාර වෙන්න හොඳයි කියලා. නැවතත් ආපහු ගියා. ගිහින් ඉතුරු සංඝයා වහන්සේලා දකින කෙනා ඉදිරියට ඇවිල්ලා අනේ විනාශ කරන්න මාවත් ගන්න කියලා ඉවර කළා. අරතරම් නිපුණත්වයක් නැති ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් තමයි ඉදිරිපත් වුණේ නැත්තේ. මෙහෙම ගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වනාන්තරයේ ඉඳලා විවේකයේ නිම කරලා ආපහු ආරාමයට වැඩම කළා. කළ දවසක් කියනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද අපි යම් ආරාම බලන්න. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේක කියාගන්න විදියක් නැතුවයි ඉන්නේ. ඒ වෙලාවේ ආරාමයට ගමන් කරනකොට හිටපු භික්ෂුන් වහන්සේලා නැහැ. මෙතන 25 40 50 100මාර හිටපු හාමුදුරන් වහන්සේලා නැහැ. සෑහෙන වෙලාවක් මේ විදිහට සක්මන් කරලා බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද කොහොමද හිටපු සංඝයා මොකද වුනේ? මම යනකොට මෙතන කොච්චර සංඝයා හිටියද කියන ප්‍රශ්නේ අහුවා. මේක අහන්නේ දැනගෙන නොදැන නෙවෙයි. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට සිද්ධිය විස්තර කළා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා "ඇයි ආනන්ද මේ ආනාපාන සතිය තියෙනවනේ එහෙනම් අපි සංඝයා රැස් කරන්න මම ආනාපාන සතිය කියලා දෙන්නම්" කියලා.
මෙන්න මේ විදිහටයි පින්නතුනි ආනාපාන සති භාවනාව මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ජීවිත කෙලවර වුණා. හොඳින් භාවනාව වඩලා තිබුණු නිසා මාර්ගඵල නොලබා තිබුණත් උන්වහන්සේලාගේ භවංග චිත්තය හොඳට ශක්තිමත්. මේ නිසා නිතරම අරමුණ තියෙන කුසල. ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකවල උපන්නා. ඒ නිසා පින්නතුනි මේ ආනාපාන සති භාවනාව අපේ භාග්‍යයකට ලැබිච්ච දෙයක්. සෑම සියලු දෙනාටම එකසේම ප්‍රයෝජනවත් උසස්ම ශ්‍රේෂ්ඨම බුදුරයන් වහන්සේලා පවා නිවන් දැකපු බුදුණු ධර්මතාවය. ඉන්සයි තාම ගෞරවයෙන් මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් පින්නතුනි කාටත් මේ විදියට නිවන් අවබෝධ කරගන්න බැරි කමක් නැහැ. නිසා බුදුරයන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව විස්තර කරද්දී මුලින්ම හැඳින්වීමක් කරනවා. මොකද්ද ආනන්ද මේ ආනාපාන සතිය කියන්නේ කියලා? ඉඳ ගන්න හැටි කියනවා යන තනක් නිකම්ම නෙවෙයි තනක් නියම කරනවා. අරඤ්‍යගතෝ රුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ. ශුඤ්ඤාගාරය අපි දන්නවා පින්නතුනි හිස් ගියක්. බඩු මුට්ටු වලින් වැඩි පිරිච්ච නැති. නිදහස් තනක් තියනවා නම් තමන්ගේ නිවසත් ශුඤ්ඤාගාරය. අනිත් සියලු දෙනාගේම වෙලා ස්වල්ප මොහොතක් හෝ හුදකලා වෙන්න පුළුවන් නම් එතන ශුඤ්ඤාගාරය. ඒ වගේම අපේ ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා නගරයක් මැද්ද සෙනග මැද්දේ උපදී ඉඳගෙන ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් නම් ඒ බාධාවන්ගෙන් ඔබේ හිතට පීඩාවක් නොවන විදිහට ඉන්න පුළුවන් නම් ඒ තමයි නියම යෝගාවචරය කියලා. ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වැඩිවීමට අරඤ්‍ය රුක්ක මූලය වගේම ශුඤ්ඤාගාරයත් තාම සුසුයි. ඒතකොට ශුඤ්ඤාගාරයකටපත් වෙච්ච කෙනා කොයි විදිහටද ඉඳ ගන්න ඕනේ? තමන්ගේ ශරීරයේ කෙලින් තියෙන්න ඕනේ. හිස කෙලින් තියෙන්න ඕනේ. දරතේටපත් වෙන්න හොඳ නැහැ. තද වෙන්න හොඳ නැහැ. මුළු ශරීරයම බුරුල් වෙන්න ඕනේ, සැහැල්ලු වෙන්න ඕනේ. ඒ නිසා තමන් අඳින පළඳින දේවලුත් ඊටාම සැහැල්ලු දේවල් වෙන්න ඕනේ. දුහුල් දේවල් වෙන්න ඕනේ. ඒ කියන්නේ බරෙන් අඩු දේවල් වෙන්න ඕනේ. වගේම ආහාර පාන පවා සැහැල්ලු ආහාරයක් විය යුතුයි. අවතුම් පැවතුම් සියල්ලම සැහැල්ලු විය යුතුයි. මේවායින් සම්පූර්ණ වෙනකොට පින්නතුනි ආනාපාන සති භාවනාවට අවශ්‍ය කරන වටපිටාව සම්පාදනය වෙලා ඉවරයි. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මොකද්ද මේ සතෝ ව අස්ස සති සතෝ පස්ස සති? සිහියෙන්ම හස්ම ගනි, සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. සතෝ ව කියලා කියනකොට පින්නතුනි මේ ව කියන වචනේ නැත්නම් මේ ප්‍රත්‍ය මේ වචන දෙකටම ආදේශ වෙනවා. ඒ නිසා සිහියෙන්ම අපි ආස්වාස කරමින් සිහියෙන්ම ප්‍රශ්වාස කරමින් අපි හික්මෙන්න ඕන කියන කාරණය. ඒ නිසා මේ කවුරුත් දන්නවා දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති වජාන. දීර්ඝව ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාස කරන බව දැනගනි. ඒ වගේම දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරන බව දැනගනි. වගේම කෙටියෙන් ආස්වාස් කිරීම ප්‍රස්වාස් කිරීමත් දැනගනි. මේ නිසා පින්නතුනි අපි දැනගන්න ඕනේ අපි නවකීන් බොහෝ දෙනෙක් මේ ස්ථානයේ මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන නිසා මේ සරල මාතෘකාවක් තෝරගත්තේ අපිට පේනවා සමහර අයට වර්තව ഘോഷයක් නැති නිසා තමන්ගේ අතටපත් වෙන්න තියෙන ලාභේ කිලිලා. පින්නතුනි මේ ආනාපාන සති භාවනාව වඩන්ට අපි සූදානම් වුණාම ඒ පිළිබඳ යම්කිසි වැටහීමක් නැත්නම් තමන්ට ලැබෙන ලාභය තේරුම් ගන්නට බැරි නිසා ඒකෙන් බැහැර වෙනවා, ගිලිනවා. මේ භාවනාවල් වල ස්වභාවයක් තමයි පින්නතුනි ක්‍රමානුකූලව ඉදිරියට ගමන් කරන භාවනාවක් යම් තැනකදී බාධා වෙලා කඩා වැටුණා. ටිකක් ප්‍රමාද වෙනවා නැවතත් ඒ தത്വෙට ගන්න. ඒ නිසා ඊටමත් උත්සාහවන්ත වෙන්න ඕන.
සිහිමත් වෙන්න ඕනේ, සතිමත් වෙන්න ඕනේ. සමේ ආනාපාන සති භාවනාව වැඩිමෙන් අපිට මොනවද ලැබෙන ප්‍රතිලාභ? ditta dhamma sukha vihare. ditta dhamma sukha vihare ලැබෙන්නේ කුමක් නිසාද පින්නතුනි? මේ ජීවිතේම අපිට සැපක් ලැබෙන්නේ, සුඛයක් ලැබෙන්නේ, අපිට ප්‍රීතියක් ලැබෙන්නේ පින්නතුනි සමාධි සම්වර්ධනික ධර්මයක් මේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව වඩන අයට චතුර්ථ ධානය දක්වා තමාගේ සමාධිය දියුණු කරන්න පුළුවන්. අඩුතරමෙන් ප්‍රථම ධානය දක්වා දියුණු කරන්න පුළුවන්. ඇයි අපිට ප්‍රථම ධාන සමාධියක් අවශ්‍ය වෙන්නේ? එහෙම නැත්නම් උපචාර සමාධියක් දක්වා හෝ අපිට මේ ගෙන යන්න පුළුවන්. පින්නතුනි සමාධිය කියන කාරණේ කවුරුත් දන්නවා. සිතේ එකඟ භාවය. සිතේ එකඟ භාවය ලබා ගැනීමට ආනාපාන සති භාවනාවේ යෙදෙනවා නම් පින්නතුනි ඊටාම පහසුවෙන් ඒ සමාධිය ලං කර ගන්න පුළුවන්. දැනගන්න ඕනේ කරන්නේ කුමක්ද කියන එක. අපි මධ්‍යස්ථ වශයෙන් අරමුණේ සිත පිහිටවාගෙන සිටීම පමණයි අපි කරන්නේ. අපි ආයාසයෙන් හුස්ම ගන්නෙ නැහැ. නමුත් ආයාසයෙන් හුස්ම නොගත්තට පින්නතුනි හුස්ම අමතක වෙනවා. මතකේ නැති වෙනකොට සිහිය නැති නිසා මතකේ නැති වෙනවා. මතකේ නැති වෙනකොට සිත බැහැර වෙලා අයාලේ යනවා පින්න. නැවතත් අපිට මේ සිත ආපහු ගේන්න පුළුවන් කමක් නැහැ. සිත නැවතත් අරමුණට පැමිණි වෙලාවටයි අපි දන්නේ සිත පැමුණා කියලා. ඒ වෙලාවට අපි හිතේ කම්පාවක් ඇති කරගන්නේ නැතුව ආනාපාන සති භාවනාවට ගෞරවයෙන් අපි සිහිය පිහිටව ගන්න ඕනේ. අන්න එහෙම සිහිය පිහිටව ගන්නවා නම් පින්නතුනි අපිට පුළුවන් වෙන්න ඕනේ අර ඇලීම හා ගැටීම කියන දේ ආරම්භයේ පටන්ම නැති වෙන්න ඕනේ. අපි ආනාපාන සති භාවනාවේ කරද්දී ස්වල්ප වේලාවක් හිත තැන්පත් වෙනකොට සතුටක් ඇති කරගන්න. ඒ පිළිබඳ ආසාවක් ඇති කරගන්න. ඒ தત્ත්වයේ ඉදිරියට වැඩිවීමට හොඳයි කියලා හිතනවා. ඒ වගේම මේක ටිකක් හෝ පළුදු වෙනකොට අඩු වෙනකොට හිතේ ශෝකයක් හටගන්නවා. මෙන්න මේ හේතුවම පින්නතුනි ආනාපානයේ ඉදිරියට ගමන් කිරීම වෙනකොට ආපස්සට ගමන් කරන තත්යකටපත් වෙනවා. ඒ නිසා අපි සියලු වැඩ අත්හැරලා මේ වගේ අවස්ථාවකටපත් වෙලා නිහඬව වාඩි වෙලා තමන් ඉදිරියේ සිහිය පිහිටවගෙන ආස්වාස ප්‍රස්වාසයේ හිත තැන්පත් කරලා විශේෂයෙන් ආස්වාස ප්‍රස්වාසයේ නෙමෙයි මේ සූත්‍රයෙන් කියන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා තමන් ඉදිරියේ සිහිය පිහිටවාගෙන හරියටම කියන්නේ නැහැ නාසිකාග්‍රය කියලා. හරියටම කියන්නේ නැහැ ස්පර්ශය කියලා. කියන්නේ තමන් ඉදිරියේ සිහිය පිහිටවාගෙන මේ ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරන්න කියනවා. මේ විදිහට අපි ආස්වාස ප්‍රස්වාසයේ සිත යොමාගෙන ඉන්නකොට ස්වල්ප වේලාවක් හිත තැම්පත් කරගන්න පුළුවන් නම් හිත දුවන්නේ නැතුව ඒ අරමුණේම මතකයේ ගිලිහෙන්නේ නැතුව ඒ සිත නැවත නැවතත් අරමුණටම නගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් පින්නතුනි අන්න ඒ වෙලාවට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ දීඝ රස්ස කියන ස්වභාවය දැනගන්න. දීඝ කියන්නේ හිමින් බොහොම සෙමින් ආස්වාස වීම ප්‍රස්වාස වීම. රස්ස කියන්නේ වේගයෙන් ඉක්මනින් ආස්වාස ප්‍රස්වාස සිදුවීම. ඒ වෙලාවට පින්නතුනි අපි ඒකට උපකාරයක් හැටියට කෙටි කරන්ට හෝ දීර්ඝ කරන්ට අපි වෑයම් නොකළ යුතුයි. දීර්ඝ වීම හෝ කෙටි වීමෙහි ස්වභාවයක්. ඒ වගේම පින්නතුනි ඒ දීර්ඝයි කියන එකත් කෙටි වීමයි කියන එකට සාපේක්ෂව එකිනෙකට බැලුවොත් අපිට හරියටම කියන්න බෑ වඩා දිගද වඩා කෙටිද කියලා. ඒ නිසා සාමාන්‍ය උපේක්ෂක බැල්මකින් අපි ආස්වාස ප්‍රස්වාසයේ දකින්න ඕන. අපි එහි ආකාර සතහන් සොයන්ට යන්නේ නැහැ. පවතින ස්වභාවයෙන් හිත පවත්වන. ඒ වගේම පින්නතුනි අපි මේ අවස්ථාවේ අපේ කය පිහිටලා තියෙන හැටියේ යම් යම් සංවේදිතා දැනෙන්න පටන් ගත්තොත් වේදනාවල් හටගත්තොත් ඒ කිසිවක් අපි සලකන්නේ නැහැ මේ අවස්ථාවේ. අපේ ප්‍රධාන අරමුණ අපේ අවධානයේ පිහිටිය යුත්තේ ආශ්වාස ප්‍රශ්වාසයේම. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්වමින් සිටිද්දී දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් Taman දකිමින් සිටිද්දී යම් කිසි කෙනෙකුට හැකියාවක් ඇති වෙනවා නම් අතෝරක් නැතුව නොකඩවා
ඒ ආනාපාන සිතුවිල්ලේ මතකයේ තබා ගන්න. ඒ සිතුවිල්ල ඒ විදිහට පවත්තන්න. පින්නතුනේ අන්න එහෙම තනත්තාට සතුටු වෙන්න පුළුවන්. Tamange සිහිය දියුණු වෙනවා. ඒ නිසා අපි මේ විදිහට දීඝ රස්ස වශයෙන් ආස්වාස ප්‍රස්වාසයේ යම් වේලාවක් සිත පවත්වමින් සිටිද්දී ස්වභාවික වශයෙන්ම මේ ආස්වාද ප්‍රස්වාසයේ සිහින් වෙන්න පටන් ගන්නවා. ප්‍රථමයෙන් ඕලාරික වශයෙන් ගුරුසු විදිහට අපිට දැනෙනවා ආස්වාස ප්‍රස්වාසය. ගුරුසුවට දැනෙනකොට කවුරුත් හිතනවා මට හොඳට තේරෙනවා ආස්වාස ප්‍රස්වාසය. මගේ භාවනාව හොඳට කෙරෙනවා. නමුත් මේක ස්වභාවිකව මේක හීන් වෙනකොට, සියුම් වෙනකොට, ඒකේ අවධානය තමාට රැක ගන්න බැරි වෙනකොට හිත කනස්සලු වෙනවා. ඒක ස්වභාවයක් පින්නතුනේ. ඒක තමයි ආනාපාන සතියේ දියුණුව. මේ විදිහට සියුම් වෙවි යනකොට මෙහි ඇති වෙන්නේ සම්පහන්සනේ සංසිඳීමකුත් ඇති වෙනවා. මේකයි කිව්වේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති කියන්නේ මේකයේ මුල හා මැද හා අග වශයෙන්. ආස්වාස ප්‍රාස්වාස කයේ මුල මැද අග. Tamanට නිරන්තරයෙන්ම සිහිය පිටුවා ගන්නට පුළුවන් නම් මෙන්න මේ අවස්ථාව වෙනකොට පින්නතුනි මේ හොඳට සියුම් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ආස්වාස ප්‍රස්වාසයේ දීඝ රස්ස වශයෙන් දැක්කා. අපි හදන්න ගියේ නෑ දීඝ රස්ස කියලා. දැන් සබ්බකාය විශ්යෙන් අපි හිත යොමු කරගෙන ඉන්නවා. මුල සිට අග දක්වා ආස්වාස ප්‍රස්වාසයේ ආරම්භයේ පටන් ප්‍රස්වාසයේ අවසානයේ දක්වා ඒකකයක් හැටියට අපි සැලකගෙන සිහිය පිටුවා. මේ විදිහට සිහිය පිටුවාගෙන අපිට ඉන්න පුළුවන් වෙනවා නම් පින්නතුනි. පැය භාගයක් විතර මේ විදිහට ඉන්න පුළුවන් නම් අන්න එහෙම වෙනකොට මේ පස්සම්බයං කියන தত্ত্বය ඇති වෙන්න ඉඩ තියෙනවා. පස්සම්බයං කියලා කියන්නේ සංසිඳීම. අපි දන්නවා පස්සද්ධිය කියලා වචනයක්. මේ පස්සද්ධිය කියන්නේ සුඛයක්. මෙන්න මේ පස්සද්ධිය ටික ටික ඇති වෙන්න පටන් ගන්නවා. Tamanට කලින් නැගේ රිදුම් තිබුණා. වාඩි වෙලා ඉන්න ඉරියව්ව අමාරු. නමුත් දැන් ටික ටික තිබිච්ච බාධක අඩු වෙගෙන යනවා. හේතුව පින්නතුනි හිත අරමුණේ ගැලී සිටින නිසා කයේ ඇති වෙන සංවේදීතාව වලින් හිතේ ග්‍රහණයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සබ්බකාය කියන සම්පූර්ණ ආස්වාස් ප්‍රස්වාස් කයේ හිත පවත්වා. මේ විදිහට ආස්වාස ප්‍රස්වාස කයේ හිත පවත්වාදී පින්නතුනි සමාධි නිමිත්ත පහළ වෙනවා. සමාධි නිමිත්ත පහළ වෙන්නේ පින්නතුනි මේ පස්සම්බයං කියන තන ආරම්භයේ සමාධි නිමිත්ත පහළ වෙන්න හේතු වෙනවා. මොකද්ද පස්සම්බයං කිව්වේ? ඒ කියන්නේ සංසිඳීම පස්සද්ධිය. ඊටම සියුම් වශයෙන් මේක හටගන්න. ඒ නිසා අපිට දැනෙනවා යම් ප්‍රමාණයකට සැහැල්ලු බවක්. ශරීරයේ සැහැල්ලු බවක් දැනෙනවා. බොහෝ විට අපි ඇවිදිනකොට බව පාදයට නිකන් සුළඟක් සෙලවෙන ගතියක්, නැත්නම් ජලය ගලන ගතියක් සමහර විට දැනෙන්න පුළුවන්. අපි තෙත පොළවේ හිට ගන්නකොට ජලය ගමන් කරනවා නම් එතනින් යන්තම් තෙමීගෙන යනවා නම් අපිට තේරෙනවා වෙනසක්. අන්න ඒ වගේ ප්‍රීති සහගත හැඟීමක් ඇති වෙන්නත් පුළුවන් මේ පස්සද්ධිය නිසා. ඒ වගේම පින්නතුනි සමහරුන්ට මේ පස්සද්ධියෙන්ට ප්‍රථම තඩි විදියට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ වේදනාවක් ඇති වෙනවා මේ පස්සද්ධියෙන්ට ඉස්සෙල්ලා අතරතුර කායේ සබ්බකාය පරිසංවේදී කියන අතරතුරේ කායික වේදනාව හටගන්නවා. කායික වේදනාව හටගත්තට පින්නතුනි අපි ඒ දෙසට හිත යොමු නොකර පුළුවන් නම් අපිට ආනාපාන සතිය පවත්වන්න. ඒ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා වේදනාව කියන එක ශරීරයේ තියෙන ධර්මතාවයක්. වේදනාව කියන්නේ චෛතසිකය. මේ චෛතසික මතුවලා අපිට ප්‍රකටව පෙනෙද්දී අපි චෛතසිකයේ පැත්තට හිත හරවන්න හොඳ නැහැ. ඒ නිසා අපි අරමුණම බාර ගන්න ඕනේ. මේ විදිහට කෙරෙද්දී පින්නතුනි මේ නිමිත්ත හටගත්තයි කියන්නේ. මේ නිමිත්ත කියන්නේ මොකක්ද කියන එකත් අපි දැනගන්න. සමහර අය කියනවා මේක හිතේ ඇති වෙන මායාවක් කියලා. මේක අපි විසින් ගුරුවරු විසින් මේ ගෝලීන්ට කවන ලද්දක් කියලා. මේක සමහර අය කියනවා අපිට ඇහිලා තියෙනවා. සමහර අය කියනවා නිමිත්තෙන් කිසිම වැඩක් නැහැ අපිට තියෙන්නේ අපේ භාවනාව කරන්න. නමුත් පින්නතුනි නිමිත්ත කියන්නේ ධර්මතාවයක්.
ඒක විද්‍යාත්මක පදනමක් මත ඇති වෙන දෙයක්. කොයි විදියටද කියනවා නම් මේක ඇති වෙන්නේ? පින්නතුනි මේ ශරීරය තුලින්මයි ඇති වෙන්නේ. ශරීරය තුලින් අපිට නිකම් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. සිතේ තියෙන යම් ඒකාග්‍රතාවයක් නිසා මේක ඇති වෙන්නේ. කොයි විදියට ඇති වෙනවද කියලා කියනවා නම් පින්නතුනි අපි යම් දවසක මේ ආනාපාන සතිය දියුණු කරගෙන අපි ධාතු කර්මස්ථානයට යන්න පුළුවන් වුණා. මේ සෑම දිනාටම පුළුවන් වෙනවා කොයි විදියටද මේ ප්‍රභාස්වර සිත ඇති වෙන්නේ. මිනිමිත් ඇති වෙන්නේ කොහොමද කියලා දැක ගන්න. ඒ නිසා පින්නතුනි අපි සාමාන්‍ය වශයෙන් දැනගන්නා එක හොඳයි. අපි කවුරුත් දන්නවා මේ ආනාපාන සතිය කියන්නේ ආනාපානිය කියන්නේ හුලඟක් බව. මේ හුලඟ ඇති වෙන්නේ කොහොමද? මේ හුලඟ ඇති වෙන්නේ පින්නතුනි සිත නිසා. මෞකසේදී මේ ආස්වාස ප්‍රස්වාසයේ සිදු වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි උපන් මොහොතේ පටන් මේ ආස්වාස ප්‍රස්වාසයේ සිදු වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ සිදු වෙන්නේ පින්නතුනි සිතේ බලයෙන්. ඒක චිත්තක්‍රිය වායෝ ධාතුව. සිත නිසායි හටගන්නේ. ඒ වායෝ ධාතුවේ තියෙනවා පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ශබ්ද කියන නවයක් තියෙනවා පින්නතුනි කොටස් වශයෙන් බැලුවොත්. මෙන්න මේ උපදින චිත්තක්‍රිය වායෝ ධාතුව එහෙම නැත්නම් ආනාපාන සතිය පින්නතුනි රූප වශයෙන් පවතින. අපි කිව්වා එහි තියෙනවා කියලා වර්ණයක්. තේජෝ ධාතුවක් තියෙනවා. මේ තේජෝ ධාතුව පින්නතුනි එක වර්ණයක් වශයෙන් ආලෝකයක් තියෙනවා තවත් තැනක. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා තියෙන සුද්ධාෂ්ටක. සිත නිසා උපදින මේ රූප මිටිවල තිබෙනා වූ මේ වර්ණයේ පින්නතුනි ආලෝකමත් ඒක දිලිසෙන එක. අපේ සිත යම්කිසි විදියකින් එක්තැන් වෙනවා නම් ටිකක් අන්නේ එක්තැන් වීම නිසා උපදින ඒ සමාධි සිතින් උපදින මේ රූප මිටිවල තියෙනා වූ වර්ණයේ පින්නතුනි ටිකක් ප්‍රභාස්වරයි. දිලිසෙන ගතියකින් විනිවිද යන ගතියකින් හිපෙන. නමුත් ඒ සිත නිසා හටගන්න මේ වායෝ ධාතු එහෙම නැත්නම් මේ රූප මේ වර්ණයේ කියන රූපේට පුළුවන් කමක් නැහැ ආලෝකයේ පිටට දෙන්න. ඒ ආලෝකයේ පවතින පින්නතුනි අභ්‍යන්තරව පමණයි. අධ්‍යාත්මික වශයෙන් පමණයි. ඒ නිසා අපි යම් කෙනෙක් යම් කර්මස්ථානයක් කරගෙන භාවනා කරද්දී විශේෂයෙන්ම මේ ආනාපාන සති භාවනාව කරද්දී මේ උපදින මේ රූප අපි කියනවා රූප සමූහ කියලා. මේ රූප සමූහ වල තියෙන ඒ වර්ණයේ පින්නතුනි බැබලෙන්න පටන් ගන්නවා. අන්නේ බැබලෙන වර්ණය තමයි අපිට යාන්තමට දැනෙන්නේ ආලෝකයක් හැටියට. ඒ විතරක් නෙමෙයි පින්නතුනි චිත නිසා උපදින මේ රූප සමූහ වල තියෙනවා තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුවට පුළුවන්කම තියෙනවා තව තවත් රූප උපදවන්න. ඒ කියන්නේ මේ රූප සමූහ උපදවන්න. අන්නේ උපදවන රූප සමූහ වල තියෙනවා වර්ණය. පින්නතුනි චිත නිසා උපන්නා වූ රූප වලට පුළුවන්කමක් නැහැ ආලෝකයේ පිටට විහිදුවන්න. නමුත් තේජෝ ධාතුව නිසා උපදින උත්ජ රූප වලට පුළුවන්කම තියෙනවා වර්ණයට ආලෝකයේ පිටට යවන්න. ඒ නිසා පින්නතුනි උපචාර සමාධිය දක්වා අපි භාවනා කරද්දී උපදින යම් තාක් මේ තේජෝ ධාතුවෙන් සහ චිත නිසා උපදින රූප තියෙනවාද? ඒ රූප වලින් ඇතිවෙන ආලෝක ධාරාව පින්නතුනි ආලෝක නිමිත්තක් හැටියට පහළ වෙලා අපි ඉදිරියේ ප්‍රදර්ශනය වෙනවා. මේක තමයි පින්නතුනි සිතේ ස්වභාවය. මේ තමා සිතෙන් උපදින වර්ණයෙන් නිසා ආලෝකයක් අපිට ඇති කරලා දෙනවා. මේ ආලෝකයට පුළුවන්කමක් නැහැ ශරීරයෙන් පිටට විහිදුවන්න. නමුත් පින්නතුනි අර්පණා සමාධියක් ලැබුවොත් යම් කිසි කෙනෙක් අන්නේ අර්පණා සමාධියෙන් ලබාගත් ආලෝකයේ තමන්ගේ ශරීරයෙන් පිටට විහිදුවන්න පුළුවන්. හේතුව පින්නතුනි අනන්ත අප්‍රමාණ රූප සමෝ ඉපදීමේ ශක්තියක් තියෙනවා මේ අර්පණා ඥාණයට. අර්පණාවට තියෙන ශක්තිය නිසා උපදින ආලෝකය. ඒ කියන්නේ වර්ණයේ පින්නතුනි මේ ශරීරයෙන් පිටට විහිදුවන්න පුළුවන්. මෙන්න මේ ආලෝකය නිසා තමයි බුදුරජාණන් වහන්සේ
ඒ වගේම අභිඥාලාභීන් ඉර්ධි බල ඇත්තෝ මේ ආලෝකයේ විහිදවනවා පින්නතුනි බොහෝ ඈත සංසාරේ. ආපස්සටත් විහිදවනවා ඉදිරියටත් විහිදවනවා. ඒ වගේම මේ ලෝකයේ සිසාරා විහිදුවලා අවශ්‍ය තැන් වලට තමන්ගේ සිත යොමු කරන්නට හැකියාවක් මෙන්න මේ ආලෝකයට තියෙනවා. ඒ වගේ නෙපමණක් නෙවෙයි පින්නතුනි නොයෙකුත් දේවල් ඇති කිරීමේ ගිනි පවා ඇති කිරීමේ ශක්තියක් තියෙනවා මේ ආලෝකයට. ඒ නිසා තේජෝ ධාතුවටයි මේ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි දැනගන්න ඕනේ අපි මේ දකින නිමිත්ත මායාවක් නොවන බව. මේක විද්‍යාත්මක පදනමක් ඇතුව සිද්ධ වෙන ධර්මතාවයක් මේ ශරීරය තුල. මේකට හේතු වුණේ කුමක්ද පින්නතුනි? සිත. සිත කොහෙද පවතින්නේ? කොහෙද සිත ඉපදුනේ? මේක පින්නතුනි උපදින්නේ ප්‍රථම ප්‍රතිසන්දි විඥානය හටගන්නේ හෘද රූපේ. අන්නේ ප්‍රතිසන්දි විඥාණයට තමයි පින්නතුනි මේ ආස්වාස් ප්‍රස්වාස කිරීමේ ශක්තිය ලබා දෙන්නේ ප්‍රථම වතාවට. එනිසා ප්‍රතිසන්දි විඥානයේ පටන් එයින් එහාට මුළු ජීවිත කාලය තුලම පින්නතුනි මේ භාංග චිත්තේ නිසා තමයි ප්‍රතිසන්දි චිත්තේ නැත්තම් භවංග චිත්තේ නැත්තම් චුති චිත්තේ කියන මේ චිත්ත ප්‍රවාහය නිසා තමයි මේ ආස්වාස ප්‍රස්වාසය අකණ්ඩව සිටින්නේ. ඒ නිසා පින්නතුනි අපි සිහි නැතුව ගිය වෙලාවකට අපි ආස්වාස ප්‍රස්වාස නොකරන බව පෙනුණා. භවංගයේ චිත්තයේ තියෙන කල මේ ශරීරයෙන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිරුද්ධ කරන්න බෑ. ඒ නිසා යම් කිසි වෙලාවක පින්නතුනි මේ සිත මේ ශරීරයෙන් පිට වුණාට නැවතත් මේ ශරීරයට මේ සිත ඇතුල් කරන්නත් බෑ. මේක බුදුරජාණන් වහන්සේටත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අද ලෝකේ බොහෝ දෙනෙක් කතා කරනවා මේ සිත පිටට යනවා කියලා. සමහර අය කියනවා ලෙඩ වෙලා ශල්‍ය කර්ම වලට භාජන වෙන අවස්ථාවල තමන්ගේ සිත ශරීරයෙන් පිට ගිහින් අහසේ පාවුණා. මගේ ඥාතීන් කෙනෙක් ඇවිල්ලා මට උදව් කළා. මම දැක්කා මේ ශල්‍ය කර්මය කරන හැටි. නැත්තම් මගේ මව් ඇවිල්ලා ඒ ශල්‍ය කර්මය කරලා දුන්නා. මේවා ඔක්කොම පින්නතුනි මායාව. මේ නිසා මතක තියාගන්න ඕනේ ශරීරයෙන් යම් සිතක් පිට වුණා නම් ඒ සිරුර මල සිරුරක් බව. ඒ නිසා දැන් කාටත් පේනවා අපි මේ සිත අර්පණා සමාධියකට ගියොත් අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? උපචාර සමාධියේ පවණක් නැවතුනොත් අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? උපචාර සමාධියනොත් අපිට නිවන් දකින්න පුළුවන්. නමුත් පින්නතුනි විනිවිද දැකීමේ ශක්තිය දුර්වලයි. උපචාර සමාධියේ ඉන්න තැනත්තාගේ සිත ස්ථිර නැති හිතා භවංගයට කත වෙන්න පුළුවන්. උපචාරික සමාධියේ සිටින පුද්ගලයාගේ සිත වරින් වර පින්නතුනි Tamanට නොදැනීම භවංගයට වැටෙනවා. ඒ වගේම පින්නතුනි සමහර වෙලාවට පිටින් එන අරමුණක් නිසා සිත පිටට ගමන් කරනවා. නමුත් අර්පණා සමාධියක් ලබාගත් පුද්ගලයා අර්පණාවෙන් නැගී හිටියට පස්සේ ඔහුගේ සිත අචලයි පොළවන්න බෑ. ඒ නිසා ඔහුගේ සිත භවංගයට වැටෙන්නේ. මෙන්න මේක තමයි උපචාර සමාධියේ අර්පණා සමාධියේ වෙනස. ඒ නිසා අපි අර්පණා සමාධිය ලැබෙන විදිහට හැකිනම් උත්සාහ කළ යුතුයි. එහෙම උත්සාහ කරන්න අවශ්‍ය නම් පින්නතුනේ අප විසින් මේ ආනාපානයේ තියෙන කිසිම ආකාරයක් සටහනක් නොගෙන උදෙක් ආශ්වාස ප්‍රශ්වාසයේම අනුගමනය කළ යුතුයි. ආශ්වාස ප්‍රශ්වාසයේම සිත යොමාගෙන අපි හුදකලාවේ ඉන්නවා නම් බලාගෙන එන සියලුම අරමුණු ආශ්වාස ප්‍රශ්වාසයේ බැඳී පවතින අරමුණක් හැට ඉන් බාහිර කිසිම අරමුණක් කරා සිත නොයවා අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ අපිට පුළුවන් වෙනවා මේ සමාධිය ලබන්න. මේ සමාධිය නොලැබුවයි කියලා අපිට දුක් වෙන්න දෙයක් නැහැ. මේ විදිහට අපි එකම අරමුණක සිතා සමත සමාධියේ යෙදෙtti යම් අවස්ථාවක ධර්මතාවයකින් අර්පණාවට යන්න බැරි වුණත් ඒ උපචාර සමාධියෙන් Tamanට පුළුවන් වෙනවා විපස්සනාවට යොමු කරන්න. මාර්ගඵල අවබෝධ කරගන්න. ඒ නිසා අපි මුලදීම තීරණය කරන්න හොඳ නැහැ. මම සමත යානිකයෙක් මම විපස්සනා යානිකයෙක් කියලා. මොකද සමත යානිකයාට තියෙන ලැබෙන ප්‍රතිලාභ පළවෙනි එක තමයි පින්නතුනේ අපිට ධිට්ඨ ධම්ම සුඛ විහාරයක් ලැබෙනවා. ඒ ධිට්ඨ ධම්ම සුඛ විහාරය කියන එක කාරණයක්. යම් කිසි කෙනෙකුට සමත සමාධියේ පූර්ණත්වයටපත් වුණා නම් උට ලැබෙන පළවෙනි එක තමයි ධිට්ඨ ධම්ම සුඛ විහාරය. දෙවෙනි කාරණේ තමයි සති සම්පජන්නේ. ඊළඟ කාරණේ පින්නතුනි කියනවා ආසවක්ෂය කරන
කරන ඥානෙටත් අපිට මේක තුඩු දෙනවා පින්නතුනි. ඒතකොට ditta ධම්ම සුඛ විහාරය අනිත් එක ඥාන දර්ශනය. ඥාන දර්ශනයටත් ditta ධම්ම සුඛ විහාරයටත් සති සම්පජන්ණයටත් අපිට උපකාර වෙනවා පින්නතුනි මේක. ඒ නිසා ආස්වාක්ෂයක ඥානය ලබා ගැනීම නැමැති නිර්වාණය සාක්ෂාත් කරගන්නයි මේ සියලු දෙනාගේම උත්සාහය. එහෙනම් ආශ්‍රවයන් ගැන අපි ඊයේ මතක් කළා. ආශ්‍රවයන් ශ්‍රේ කරන්ට අපි බලාපොරොත්තු වෙනවා නම් අපිට ඊටාම පහසුම දේ තමයි ආනාපාන සති භාවනාවෙන් හෝ එහෙමත් නැත්නම් කසිනියක් වැඩිවීමෙන් හෝ අපිට මෙන්න මේ ආර්පණාව අඩු වශයෙන් පළවෙනි ඥානය දක්වාවත් ගමන් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා අපි අරමුණු කරන්න ඕනේ කෙරවල. අපි අරමුණු කරන්න ඕන උච්චම ස්ථාන. උච්චම ස්ථානයට නගින්න බැරි වුණොත් මගදී අපිට ඒ තැනකින් සංසෙන්ට පුළුවන් වෙනවා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්නතු ආනාපාන සති භාවනාව අපිට හුඟක් උපකාර වෙනවා. මේ ආනාපාන සති භාවනාව පින්නතුනි කොතෙක් උපකාර වෙනවද කියනවනම් ධර්මතාවයක් හැටියට අපිට කියන්න පුළුවන්. ලෝකේ බොහෝ යෝගාවචරයන්ගේ අත්දැකීම් තුලින් ආචාර්යයන් වහන්සේලාගේ අත්දැකීම් තුලින් පින්නතුනි ඒක සනාථ වෙලා තියෙන කාරණයක් තමයි මෛත්‍රී භාවනාව. ඒ වගේම බුද්ධානුස්සති ආදී අනිකුත් භාවනාවල් කිරීමට පහසුකමක් ලැබෙන්නේ පින්නතුනි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව නිපුණ කළ තැනැත්තාට සම 40 කර්මා ස්ථාන සියල්ලම කරන්ට හැකියාවක් තියෙනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවට උත්සාහ කිරීම ඉතාම හොඳයි. නමුත් යම් කෙනෙක් පිම්බීම හැකිලිම ආදී භාවනාවක් කරනවා නම් අධෛර්ය වෙන්න හොඳ නැහැ. ඒ අයටත් පුළුවන් පින්නතුනි යම් වෙලාවක මේ සමතේට එන්න. ඒ විපස්සනාවට හිත යොමාගෙන ධාතු කර්මස්ථානයක් මෙනෙහි කරන කෙනාට යම් දවසක පුළුවන් වෙනවා ආනාපානයට නැතුව කසින භාවනාවල් වලට ගිහින් සමතයෙන් Tamanට අස්ස සමාපatti උපදවාගෙන ඒ අර්පණාවන් සම්පූර්ණ කරගන්න. ඒ නිසා ආනාපාන සති භාවනාව ප්‍රධානම භාවනාවක් වෙනවා සෑම භාවනාවකටම දුරක් වෙනවා පිටුතුනි. මෛත්‍රී භාවනාව කරන්ට කවුරුත් අහලා තියෙනවා. මෛත්‍රී භාවනාව කරන්ට පින්නතුනි නිකම්ම පුළුවන් කමක් නැහැ. අපි කොතෙක් ඉඳගෙන මෛත්‍රී පැතුරුවා ඒකෙන් ඥානයක් ලබන්න පුළුවන් වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ ඥානයක් ලබන්න නම් පින්නතුනි හිත නියම විදිහටම සමාධිවත් වෙන්න ඕන. පළවෙනි දෙවෙනි තුන්වෙනි ආදී වශයෙන් ඒ තුන්වෙනි ඥානය දක්වා මේ මෛත්‍රී සමාධිය අපි දියුණු කරන්න ඕන. මේ මෛත්‍රී සමාධිය හරියට දියුණු කළොත් තමයි චිත්තක්ෂණයක්වත් අපි මෛත්‍රියෙන් ඉන්නවා නම් තමන්ගේ ආහාරයට ණයකාරයක් වෙන්නේ නැහැ කියලා. එමත් නැත්නම් ඒ දානය පහත්ඵල මහානිසංස වෙනවා කියලා කියන්නේ පින්නතුනි මෛත්‍රී සමාධියක් ඇති කෙනෙක් පිළිබඳවයි. ඒ නිසා මෛත්‍රී සමාධියකට යන්න පුළුවන් වෙන්නේ පින්නතුනි මෙන්න මේ ආනාපාන සතියෙන් හැකිනම් අපිට අර්පණාවක් උපදව ගත්තොත්. ඒ නිසා ආනාපාන සතිය විශේෂයි පින්නතුනි මේ ධාතු කර්මස්ථානයේ පැවැත්වීමට. අපේ අරමුණ නිවන් දකින්න නම් පින්නතුනි අපිට විපස්සනා වේදෙන්න ඕනේ. විපස්සනා කරනවා කියලා කියන්නේ පින්නතුනි මේ ශරීරය විනිවිද දැකීමෙන් තමයි ආරම්භ කරන්නේ. එනවා ශරීරයේ විනිවිද දකින්න ප්‍රථමයෙන්ම ශරීරයත් ඊළඟට හිතත් අපි විනිවිද දකින්න ඕනේ. අන්න එහෙම දැක්කොත් තමයි පින්නතුනි ආනාපාන අපිට විපස්සනාව කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අපි සඳහන් කරමු මේ ගාථා හතරේ. පළවෙනි ගාථාවේ මේ පද හතරෙන් සඳහන් කළේ ඔබ ධ්‍යාන සමාපatti උපදවා ගන්න තැනට තමයි. එතෙන්ට උපදවාගත්තේ පළවෙනි සමාධිය. පළවෙනි ඥානිය උපදවාගත්ත පස්සම්බයං කාය සංකාරං කියනකොට එතෙන්ට ආවා. දෙවෙනි තැන තියෙනවා පීති සුඛ ඒ වගේම චිත්ත සංකාර ඒවා අපි චිත්ත සංකාර ඒ වගේම පස්සම්බයං චිත්ත සංකාරං කියලා දෙවෙනි තැනට එනවා. එතකොට පින්නතුනි ප්‍රීති සුඛ ඇති වෙනවා. එතන වේදනානුපස්සනාව සඳහන් වේ. ඒ කියන්නේ ප්‍රීතිය සහ සුඛය තියෙනවා. ඒ වගේම ඒවා වේදනාවක් සංඥාවක් තියෙනවා පින්නතුනි. ඒ නිසා අපි එතන වේදනානුපස්සනාව කරන කෙනෙකුට බොහොම පහසුයි මෙන්න මේ ဒုတိ ය ධානය. ඒ නිසා පින්නතුනි අපි විපස්සනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ආනාපාන සතියෙන් ප්‍රථම ဒုတိ ය හෝ චතුර්ථ ධානය දක්වා අපි
අපි ප්‍රතිෂ්ඨාව ලැබුවොත් චතුර්ථ ධානය අපිට ලැබෙන ලාභයක් තියෙනවා පින්නතුනි. ඒ ලාභය තමයි අපිට සමාධි වඩනකොට අපිට කියලා තියෙනවා මේ සමාධිය ලැබින්න නම් සතර සතිපට්ඨානය අපි කරන්න ඕනේ. ඒතකොට සතර සතිපට්ඨානය පිළිබඳව කතා කරනකොට මුලින්ම කියනවා දුක් දුම්නස් නැති කිරි ඥානය ලබා ගැනීම නිවන් සාක්ෂාත් කිරීම මේ විදිහටයි ඉස්ලාම් වෙන්නේ. ඒ නිසා අපි සතර සතිපට්ඨානයේ තියෙන ඒ ගති ලක්ෂණ පින්නතුනේ තියෙනවා චතුත්ථ ධානය සමාධි. චතුත්ථ ධානය සමාධිය කියන්නේ කවුරුත් අහලා තියෙනවා අපි නිතරම කියනවා. කායික සුඛයත් කායික දුකක් නැති මානසික සුඛයත් මානසික දුකක් නැහැ කියලා. සුඛස්සච පහන දුක්ඛස්සච පහන උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ධානං උපසම්පatti විහෙරති කියනකොට සුඛ දුක්ඛ දෙක නැහැ. ඒ වගේම අපේ සොම්නස් දුම්නස් නැහැ. අතීත අනාගත වශයෙන් සිත තැවෙන්නේ නැහැ. කායික පීඩාවක් නැහැ. උපේක්ෂාවත් පවස්. ඒ නිසා පින්නතුනි අපිට විපස්සනා කිරීම ඉතාම පහසු වෙනවා. විපස්සනා කරනවා කියලා කියන්නේ පින්නතුනි මේ අපේ සීය අපේ ශරීරයෙන් බැහැරට යවන්නේ නැතුව ශරීරයේ තුලටම තැම්පත් කරලා ඒ තුලින් මේක පරිග්‍රහ කර බැලීම. ඒ බෙදා වෙන් කර බැලීම. ඒ වගේම සිතත් බෙදා වෙන් කර බලන්න ඕනේ. ඊට පහසු වෙන්නේ පින්නතුනි උපචාර සමාධියක් ඇති කෙනෙකුට පුළුවන් වෙන්නේ රූප කර්මස්ථානයකින්මයි නිවන සාක්ෂාත් කරන්න ආරම්භ කරන්න ඕනේ. රූප කර්මස්ථානය කියන්නේ ධාතු කර්මස්ථානය. ධාතු කර්මස්ථානයේ තියෙන පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ මූලික වශයෙන් තියෙනවා වන්න ගන්ධ රස ඕජා කියලා උපාදා රූපක් තියෙනවා. මෙන්න මේවා හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා උපචාර සමාධියක් ඇති කෙනෙක් කය අරමුණු කරගෙන විපස්සනා වඩන අතරින්ම ඥාන සමාධියක් ඇති කෙනෙකුට කය හෝ සිත දෙකෙන් එකක් අරමුණු කරලා විපස්සනා කරන්න පුළුවන්. ඔහුට පුළුවන් වෙනවා මේ ධානාංග තමන් ලැබුවා වූ යම් ධානයක් තියනවාද ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ වශයෙන් කැමති ධානයකට සමාදිනවා. සමාදර ධානයෙන් නැගී හිටිනවා පින්නතුනි. නැගී හිට පුද්ගලයා කළ යුත්තේ මොකක්ද? තමන්ගේ ධානාංග පරීක්ෂා කරන්න ඕන. ධානාංග පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනි පටිභාග නිමිත්ත දකින්න ඕනේ හරියට. පටිභාග නිමිත්ත දකින්න නම් අපි කරන්න ඕනේ පින්නතුනි හෘද වස්තුව අපි දකින්න ඕනේ. ධාන ආලෝකයේ මං කිව්වා අපි විහිදවන්න ඕනේ කියලා. ඒ ධාන ආලෝකයේ හදවතට විහිදෝලා භවංග චිත්තයේ බලනකොට පැහැදිලි භවංගයේ දකිද්දී ඒ තුලින් මතුවෙනවා ප්‍රතිභාග නිමිත්ත. අන්නේ නිමිත්තේ සතහන් වෙන තමන් ඉන්නා වූ ධානයේ තමන් නැගිට්ටා වූ ධානයෙන් රණුව ඇත්තා වූ යම් ධානාංගයක් තියනවාද ඒ ඔහු දැක ගන්න. මෙන්න මේ ධානාංගයට සම්බන්ධව පවතින චිත්තයිසිකයන් විපස්සනාවට නැගීමෙන් පින්නතුනි ඔහු ධර්මයේ සාක්ෂාත් කරනවා. යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් යම් වෙලාවක මේක අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. අතීතයේ තියෙන දේවල් දකින්න බෑ. මේක අපේ හිතේ මායාවක්. අපි සමහර විට මේවා හිතෙන් මවාගෙනයි බලන්නේ. නැත්තම් ගුරුවරුන් විසින් ගෝලයන්ට ඉදිරිපත් කරලා ගෝලියෝ විසින් ඒක හිතේ මවා ගන්න. සංකල්පනාවක් මේක. ඒක නිසා මේක සත්‍යයක් වෙන්න බෑ කියලා තර්ක කරන අයත් ඉන්නවා ලෝකේ අනන්තවත්. ඒ නිසා පින්නතුනේ අපි බලන්න ඕනේ. මේක ඇත්තක්ද කියලා. මේක ගැන අපිට තියෙන හොඳ සාක්ෂියක්. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එකවරක් මේ ධ්‍යාන වලට සමාපatti වලට සමවැදෙමින් හිටියා. ඉඳලා අවසාන වශයෙන් මොකද කළේ උන්වහන්සේ? පුණ්‍ය පරම් වික්කවේ සාරිපුත්තෝ සබ්බසෝ නේව සංඥා නාසඤ්ඤායතනං සාරිපුත්තෝ ආකින්චායතනං සමතික්කම් නේව සංඥා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති සෝ තස්ස සමාපත්තිය සතෝ
උට්ඨහති. සෝස්තාය සමාපත්‍ය සතෝ උට්ඨහිත්වා යේ ධම්මා අතීතා නිරුද්ධා විපරිණාතා තේ ධම්මේ සමනුපස්සති. මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන. මහණෙනි සාරිපුත්ත තෙරුන් වහන්සේ සියලු ආකාරයෙන්ම මේ ආකින්චඤ්ඤායතනයේ කියන මේ නිමිත්ත සමතික්කම් ඒක ඉක්මවලා නේව සංඥා නා සංඥායතන උපසම්පජ්ජ විහෙරති. නේව සංඥා නා සංඥායතනයේ කියන මේ සමාපත්තියට සමාදී. මේක අරූප ඥානවල ඉහළම සමාපත්තිය. අස්ස සමාපත්තියන්ගේ ඉහළම සමාපත්තිය. සෝ තස්ස සමාපත්තිය සතෝ උට්ඨහති. අන්නේ සමාපත්තිය නෝ සිහියෙන්ම නැගී හිටිනෝ. සෝ තාය සමාපත්තිය සතෝ උට්ඨහිත්වා. ඒ සමාපත්තිය නෝ සිහියෙන්ම නැගිට යේ ධම්මාතීතා නිරුද්ධා විපරිණාම. යම් ධර්මයක් අතීතයේ තිබුණද නිරුද්ධ වෙලාද විපරිණාමයට ගියාද තේ ධම්මේ සමනුපස්සති. ඕ විපස්සනා නුවණින් දැක ගන්න. එතකොට මේ නැති දෙයක් දැන් කොහොමද දකින්නේ? මේක තමයි ආවර්ජන. මෙන්න මේ විදිහට තමයි පින්නතුනි මේ ධානාංග බැලීමේ හැකියාව තියෙන්නේ. යම් ධර්මයක් අතීතයේ ගියාද නිරුද්ධ වුණාද ඒක මෙතන නැද්ද? ඒතං කිර ධම්මා හුත්වා සම්බෝන්ති හුත්වා පටිවේන්ති. ඒ කියන්නේ මේ ධම් පෙර නොවි නෝපදීත් නැවතත් දැන් තියෙනවා. එතකොට මේ අතීතයේ ගිය නිරුද්ධ වුණු දේ පින්නතුනි විපරිණාමයටපත් වූ දේ තමයි දැන් උන්වහන්සේ මේ විපස්සනාවෙන් දකින්නේ. එහෙමනම් දැනගන්න ඕනේ මේ සමාපත්තිය ආදී සම්බන්ධව අද පවතින යම් දෙනෙක් නොයෙකුත් මතිමතාන්තරගෙන මේවා ආචාර්යයන් වහන්සේලා විසින් ගෝලයන්ගේ හිත් වලට කාවද්දලා ඒ තුලින් නොවුන්ගේ හිත් අවුල් කරලා කියලා හැඟීමක් ඇති කරලා තියෙනවා යම් අවස්ථාවල අපිට ඇහිලා තියෙනවා. ඒ නිසා පින්නතුනි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ යම් දහමක් දෙසුවද ඒ දහම ඒ ආකාරයෙන්ම ලෝකයේ පවතිනවා මේ බුද්ධ ශාසනය පවතින තාක්කල්. යම් තාක්කල් ඔබට පුළුවන් ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට පිළිපදින්න. අන්න ඒ තාක්කල් මේ ලෝකයේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. එනම් පින්නතුනි අපි විසින් කළ යුතු වන්නේ අදම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සති සම්මා සමාධි කියන කොටස් දෙක තුනක් තියෙනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මෙන්න මේ තුන තමයි තාම වැදගත්. මේ සියලුම පින්නතුන් දන්නවා මුලින් තියෙන සම්මා දිට්ඨියේ සිට ඒ සම්මා වාචා කම්මන්ත ආජීවාදී ඒ කොටස් පිළිබඳව. නමුත් පින්නතුන් මේ අවසානයේදී සඳහන් වන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කාරණා තුන. සිහිය යමාගෙන විතර මෙනෙහි කළ යුතු උත්සාහ කළ යුතු කාරණා තුන. සම්මා වායාම කියන එක තමයි වීරිය පින්නතුන්. මේ වීරිය තියෙන්න ඕනේ අපිට කොයි විදිහටද? වීරිය පවත්වන්න ඕනේ පින්නතුනි ප්‍රමාණවත්. අනවශ්‍ය විදිහට වීරිය යෙදුවොත් පින්නතුනි අපිට මේ අපේ අරමුණ දැක ගන්නට බැරි වෙනවා. ඒ නිසා අපිට ඉන්ද්‍රිය සමතත්වයට ගේන්න නම් පින්නතුනි මේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස් තුන ඉන්ද්‍රිය ධර්ම පහට අයිති කොටස් තුනක්. තවත් තියෙනවා සද්ධා. ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය තියෙනවා, පඤ්ඤා ඉන්ද්‍රිය තියෙනවා, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කියලා මේ පහට කියන්නේ. ඒ නිසා පින්නතුනි ආනාපාන සති භාවනාවේ යෙදෙන කෙනෙක් නැත්තම් මේ සද්ධාව හොඳට තියෙන්න ඕන. සද්ධාව කියනකොට සමෙක් හිතන්න පුළුවන් තුන්රුවන් කෙරෙහි තියෙන සද්ධාව පමණක්ද කියලා. නෑ පින්නතුනි, තුන්රුවන් කෙරෙහි පමණක් නෙවෙයි. මෙතන සද්ධාව තියෙන්න ඕන තමන් ඉදිරියේ තියෙන මෙන්න මේ පටිභාග නිමිත්තට තියෙන ශ්‍රද්ධාව. ඒ පිළිබඳ ගෞරවය, ඒ පිළිබඳ විශ්වාසය. මේ තුලින් මට නිවන් දකින්න පුළුවන් කියන හැඟීමක් ඇති වෙන්න ඕන. මේ පිළිබඳ සැකයක් තියෙනවා නම් පින්නතුනි ශ්‍රද්ධාව පිළිගෙනවා. ඒ නිසා සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙන්න නම් ප්‍රමාණවත් පටිභාග නිමිත්ත පිළිබඳව පැවතෙන්න ඕන. ඒ වගේම පින්නතුනි විරිය. විරියෙන් කරන්නේ පින්නතුනි මේ අරමුණට සිත නගා දෙන එක. මේ අරමුණට පටිභාග නිමිත්ත කියන අරමුණෙන් සිත බැහැරන වෙන්න නොදී අපිව රැකගන්නේ ඒට චිත්තසයිසික මතු කරලා ඒට නගන්නේ පින්නතුනි විරියෙන්. ඒ වගේම පින්නතුනි පටිභාග නිමිත්තේ මතකයේ ගිලිහෙන්න නොදී රැකෙන්නේ සතියෙන්.
මෙන්න මේක තියෙන්න ඕනේ සතිය සම්පජන්ණේ තියෙන්න ඕනේ. ඒ සතිය නිසා තමයි ප්‍රතිභාග නිමිත්තේ අමතක වෙන්නේ නැත්තේ අපිට. සිහිය තියෙන්න ඕනේ මතකයේ තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන් මේ ප්‍රතිඝාව නිමිත්ත විනිවිද දකින්න ඕනේ. ඒ නිසා පින්නතුනි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ Taman තුල වැඩෙන හැටි බලන්න ඕනේ. යම් වෙලාවක විරිය වැඩෙනවා නම් වැඩිපුර අතෝරක්නතෝ භාවනා කරනවා සමහර අය ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරනවා ටිකක් සමාධිය වැඩි වෙනකොට. හිතනවා මේ ආසනයම සම්පූර්ණ කරගන්න. ඒකෙන් පින්නතුනේ වීරිය වැඩි වෙලා තමන්ගේ සමාධිය පිරිනනවා. ඒ වගේම ප්‍රඥාව වැඩි වුණත් ඕනවට වැඩි ප්‍රතිභාග නිමිත්ත පිළිබඳව සොයන්ට ගියොත් ඒ පිළිබඳව මඤ්ඤණා කරන්ට ගියොත් පින්නතුනේ ඒකෙනුත් තමන්ගේ භාවනාව පිරිනනවා. විරියත් ඒක වගේමයි. සතිය වුණත් පින්නතුනේ අපි මුලාවට වැටෙන විදිහට සතිය යොදාගෙන අපි ඉන්නවා. අපි උපේක්ෂාවටපත් වෙලා ඉන්නවා. එහෙම වුණොත් පින්නතුනේ ඒකත් පිරීමට කාරණයක් වෙනවා. ඒ නිසා අවදිමත් විදියට ශ්‍රද්ධාවත් ඊට සමානව ප්‍රඥාවත් විරියට සමානව සමාධියත් සතියත් පවත්වනවා නම් පින්නතුනේ මදහත්ව අපිට මේ ආනාපාන සති භාවනාව දියුණු කරගන්න පුළුවන්. එතකොට ආනාපාන සති භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුල්ම වශයෙන් පින්නතුනි සමාධිය වඩාගෙන විපස්සනාවට යන්න. විපස්සනාවට යන්නේ කොහොමද කියන කාරණේත් දැනගන්න ඕන. ඒ වගේම මේ අර්පණා සමාධි අපි කොයි විදිහටද ප්‍රගුණ කරලා අපි රැකගන්නේ කියලා දැනගන්න ඕන. සමහර අයට අර්පණා සමාධියක් ලැබුණත් දන්නේ නැහැ. ඒ නිසා සමාධියෙන් පිරිනනවා. පින්නතුනි මේ නවක කියලාවත් ජේෂ්ඨ කියලාවත් නැහැ. මේ සමාධි වඩද්දී සමහර අය වාඩි වෙලා නැගිටිනකොට සමාධියට සමවැදිලා නැගිටින්නේ සමහර අය. එහෙම අවස්ථා අනන්තවත් දැකලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි අහලක් තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි දැනගන්න ඕනේ. මේ වගේ අවස්ථාවකට අපි මුහුණ දුන්නොත් කොහොමද අපි පිළිපදින්න ඕනේ? මොකද්ද මේ අවස්ථාව කියන එක පිළිබඳවත් අපිට යම් හැඟීමක් තියෙන්න. ආනාපාන සතියේ අපි මේ විදිහට හිත පවත්වද්දී සබ්බ කාය වශයෙන් අපි හිත පවත්වනකොට එතකොට පස්සම්බයං කාය සංකාරං කියන්නේ හිත සංසිඳෙමින් ගතසිත සැනසෙමින් අපේ සිත ඒකාග්‍රතාවයට ගමන් කරනවා. මේ ගමන් කරන වෙලාවට පින්නදෙන් තමන් ඉදිරියේ තියෙන ආලෝක නිමිත්ත බොහෝම පැහැදිලිව තමන්ට පේනවා. උපචාර සමාධියක ඉන්න අවස්ථාවට පින්නතුනි මේ පටිභාග නිමිත්තේ තරම්ම වර්ණවත් නැහැ. ඒ තරම්ම දිලිසෙන්නේ නැහැ. ඒ තරම්ම පැහැබර නැහැ. නමුත් උපචාර සමාධියේ අපි ඉන්නකොට උපචාර සමාධියේ මුල්ම භාගයේදී මේ නිමිත්ත චලනය වෙනවා. නමුත් ඒ චලනය වීම ගැන අපි සැලකන්නේ නැතුව අපේ අරමුණේම අපි මුල් කාලයේ ඉන්නේ. ආනාපානයේමයි ඉන්නේ. ආනාපානයේ සිත ගැල්වීම නිසා ඒින් උපදිනේ බලය නිසා මේ නිමිත්ත පහළ වෙනවා කියලා අපි විද්‍යාත්මක පදනමක් තත ඔය ඇයට දැන් පෙන්වලා දුන්නා. ඒ නිසා දැන් දන්නවා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. කොහොමද එහෙනම් මේ නිමිත්ත පහළ වෙන්නේ? අරමුණේ මගේ සිත නොසෙල්වී නොකඩී පවතිනවා නම් පමණයි මෙන්න මේ නිමිත්ත පහළ වෙන්නේ. හිතලා නෙමෙයි පතලා නෙමෙයි. හිතේ පවතින සංඥාවක් නෙවෙයි මේක. මේක ධර්මතාවයක්. ඒ නිසා අපි පුළුවන් තරම් ආනාපානයටම හිත යොමාගෙන ඉඳී අර මුලින් නැති වෙන චලනයන්ගෙන් ඇති වෙන ඒ නොයෙකුත් විදිහේ නිමිති තියෙනවා අපි. ඒ ආලෝකයමයි ඒ වර්ණයමයි මේ නිමිති බවට පරිවර්තනය වෙන්නේ මුලදී. අපි අහලා තියෙනවා අපි කියලා තියෙනවා. මුලින්ම මණික් මුතු ඒ වගේම පබළු මල් වෙන්න පුළුවන්, ඇද්දල වෙන්න පුළුවන්, තාරුකා වෙන්න පුළුවන්, ඉරහඳ වෙන්න පුළුවන්, මකුළු දැල් වෙන්න පුළුවන්, පුදුන් රොදක් වෙන්න පුළුවන්, ජල ධාරාවක් වෙන්න පුළුවන්. දුම් රොදක් වෙන්න පුළුවන් මේ ආදී මොන යම් හෝ රූපයක් Taman ඉදිරියේ පැත්තෙන් පැත්තට ගමන් කරන රූපයක් හෝ Taman ඉදිරියට එන රූපයක් දකින්න පුළුවන්. සමහර විට පින්නතුනි විනාඩි 2-3ක් මේ ආනාපාන සතියේ හරියට හිත පිහිටෙවුවා නම් ඈතින් එන ආලෝකයක් Taman ඉදිරියට එනවා Tamanව වහගෙන හිසට උඩින් ගමන් කරනවා දකින්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට උඩ බලන්නේ නැතුව Taman අරමුණේ හිටිය ආනාපානේ නම් ආනාපානේ මින්ට ඕන හිත සොලවන්නේ නැතුව. ඒ වගේම යම් තාරුකා වෙලක් පහළ වෙලා ඒවා චලනය වෙනවා එහාට මෙහාට ගමන් කරනවා. ඒ වෙලාවෙත් Tamanගේ හිත ආනාපානියම ගල්වන්න ඕනේ. දැනගන්න ඕනේ මේ එන්නේ හොඳ දෙයක් වුණත් මාව මුලා කරන අය පැත්තට හිත යොමු කළොත්. ඒ නිසා ආනාපානිය මිසිත පවත්වනවා.
මෙන්න මේ විදිහට ආනාපානයේ සිත පවත්වමින් ඉන්නකොට තමන් ඉදිරියට එනවා වලාකුළු ස්වභාවයෙන් එන ඒ වලාකුළු සුලි කැරකෙන්න පටන් ගනී. ඒ සුලි කැරගෙනවා නම් පින්නතුනි ඒත් තමන් ඒවා ධ්‍යාන බලා ආනාපානයේ මිසිත ලබනවා. මේ විදිහට සම්බේලාවක් දවසක් දෙකක් තුනක් පවතින්න පුළුවන්. ටිකෙන් ටික පින්නතුනි මේ චලනයන් නවතිනවා. ඒ වගේ මේවැ ස්වභාවය වෙනස් වෙනවා. ඒ සියල්ලම හෝ එකක් හෝ ටිකෙන් ටික යම් මද ආලෝකයක් බවට පත් වෙනවා. මෙන්න මේ යම් මද ආලෝකේ යම් වේතක ආස්වාස ප්‍රස්වාසයේ තුලින් මතුවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ආලෝකය Taman ඉදිරියේ ඈතින් මතුවෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පිටින් අවට වටෙන් උඩින් වටෙන් රවුමින් මැදට ආලෝකයේ විහිදෙන ස්වභාවයක් වෙන්නත් පුළුවන්. මොන තත්ත්වයක් ආවත් ආස්වාස ප්‍රස්වාසයෙන් හිත ගිලිහෙන්නේ නැතුව ඒ විදිහටම තබාගෙන ඉන්න පුළුවන් නම් ඔබට මේ සියලු ආලෝක ධාරා ඇවිල්ලා ඔබේ ආස්වාස ප්‍රස්වාසයට එක් වෙනවා. අන්නේ ආස්වාසයට ප්‍රස්වාසයට එක් වුණා නම් හිතයි නිමිත්තයි ආස්වාස වූ ස්ථානයේ එකට කියනවා නම් පින්නතුනි එතන තමයි සමාධිය. ඒක තමයි උපචාර සමාධියේ බොළඳ తත්වය. මෙන්න මේ తත්වයටපත් වුණාම පින්නතුනි මේක පවතින්නේ නැහැ වැඩි වෙලාවක්. සුළු වෙලාවකින් මේක ගිලිහිලා නැවතත් ඈත් වෙන්න පුළුවන්. ඈතට ගියේ ඒ ධානවල ආස්වාස් ප්‍රස්වාසයේ දේව බලන්න. මේ විදිහට ආලෝකයේ විත් ආස්වාස් ප්‍රස්වාසයේ එක් වෙනකොට සිතත් එක්ක බොහෝ විට ආස්වාස් ප්‍රස්වාසයේ නොදෙනී යනවා නොපෙනී යනවා. ඒ නිසා පින්නතුනේ මේ වෙලාවට ආස්වාස් ප්‍රස්වාස හොයන්න එපා. දැන් මේ ආලෝක නිමිත්තත් තුළ තමන් ඉන්නේ. ඒ විදිහට මින්නොනසලි. මේ විදිහට ටිකෙන් ටික ගමන් කරනකොට මේ ආපු නිමිත්ත තමයි පින්නතුනේ පටිභාග නිමිත්ත වෙන්නේ. මේ පටිභාග නිමිත්ත ටිකෙන් ටික මෝරනවා. මෝරන්ට එළිය වැඩි වෙනවා. එළිය වැඩි වෙන අතරතුරේ එහි තියෙන ප්‍රභාවත් වැඩි වෙනවා. යන්තම් සාමාන්‍ය තත්වයක නවතිනවා නම් පින්නතුනේ ඒක උපචාර සමාධිය. ඒ වගේම පින්නතුනේ අර්පණාවට යනවා කියන්නේ මේක දිලිසෙන්ට පටන් අරගෙන හොඳට පෑබරව ඉරබටු තරුවක් වගේ හොඳට ආලෝකමත්ව පේනවා නම් තමන්ගේ හිතට පේනවා නම් හිතත් ඒක තුළ තියෙනවා නම් එතන තමයි පින්නතුනේ අර්පණා සමාධිය. මෙන්න මේ අර්පණා සමාධියටපත් වූ පුද්ගලයාගේ වුණත් පින්නතුනේ වැඩි වේලාවක් නොතිබී ඒක දිලී යන්න පුළුවන්. එහෙම ගියොත් පින්නතුනේ නැවතත් තමන්ට තියෙන්නේ ප්‍රතිභාග නිමිත්ත තමන් ඉදිරියේ පේනවා නම් ඒ ප්‍රතිභාග නිමිත්තේ වර්ණවත් දිලිසෙමින් තමන් ඉදිරියේ තියෙන ප්‍රතිභාග නිමිත්තට හිත යොමු කරනවා. ඒ මැද්දට හිත යොමු කරලා බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් මෙනෙහි කරන්නේ නැහැ. ඒ වන වෙනකොට නැවතත් ඒක ඇවිල්ලා තමන් අර්පණාවට ලබා ගන්නට පුළුවන්. නමුත් පින්නතුනි ප්‍රතිභාග නිමිත්ත දුර වෙලා ඈතටම ගියා නම් නොපෙනී ගියා නම් නැත්තම් බොඳ වෙලා ගියා. තමන් නැවතත් ආනාපාන සතිය දිහාට හිත යොමු කරන්න ඕනේ. අන්නේ ආනාපාන සතියෙම ඉඳගෙන ඒ විදිහටම හිත යොමාගෙන ඉන්නවා නම් නැවතත් අර ප්‍රතිභාග නිමිත්ත මතුවෙනවා. ඒ නිසා කියනවා ආදි කම්මිකයාට මේ අර්පණා සමාධියේ එක්චත්‍යස්සනයක් පමණක් ඒක චිත්තම්පි ධාවිත්වා තතෝ පරං භවංගපාතෝ හෝති. ඒ කියන්නේ මේ ධ්‍යාන නිමිත්ත පහළ වෙච්ච තැනත්තාගේ මේ ධ්‍යාන සමාධිය ආදි කම්මිකයාට එක චිත්තක්ෂණයක් පමණක් ධාවනය වී ගමන් කර නැවතත් භවංගයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක ධර්මතාවය. ඒ නිසා පින්නතුනි අපි වීරිය නැති කරගන්නේ නැතුව අදිෂ්ඨානයේ බිඳගන්නේ නැතුව මේ ආනාපාන සතිය තවදුරටත් හිත මෙහෙවන්න උත්සාහ කරන්න ඕනේ. ඒ විදිහට උත්සාහ කරලා අපිට ප්‍රථම ධානය ලබන්න පුළුවන් වුණා නම් උපචාර සමාධියේ පැයක් පමණ පැයකමාරක් පමණ ඉන්න පුළුවන් නම් හිත බැහැර නොවි. සමහර විට බොහොම කෙටි වශයෙන් තමන්ගේ හිත භවංගගත වෙන්න පුළුවන්. පිටට දුවන්නේ නැති වුණත් භවංගගත වෙලා හදිස්සියේ නිින්ද ගියා වගේ හදිස්සියේ නිවන් දැක්කා වගේ දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවට රැවටෙනවා මට යම්කිසි මාර්ගයක් ලැබුණාද ඵලයක් ලැබුණාද කියලා. ඒ නිසා මුලා වෙන්නේ නැතුව තමන් අර විදිහටම ඉඳලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ප්‍රමාණවත් වීර්යය යොදමින් මේ අර්පණාව ස්ථිර කරගන්න. ඒ අර්පණාව ස්ථිර වෙනවා කියන්නේ මෙන්න මේ උපචාර සමාධියේ පැයකමාරක් වගේ අවස්ථා දෙක තුනක් ගත වෙනකොට පින්නතුනි නොකඩී සිත පවත්වමින් ඉන්න පුළුවන් වුණොත් ආසන දෙක තුනක් ඒ වගේම දවසක් දෙකක් පින්නතුනි මේ උපචාර සමාධියේ තිබිච්ච මේ උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත බවට පත් වෙනවා. අර තාරුකාවක වගේ පැහැවර තත්යකටපත් වෙලා. එවෙන්දි වෙලාවට දැනගන්න ඕනේ මේපත් උනේ මං අර්පණාවටයි කියලා. ඒ අර්පණාවටපත් වුණා නම් පින්නතුනි ඒ වගේ අවස්ථා පැයකමාරෝ පැය ඉක්මවලා අවසන දෙකක් තුනක් හතරක් ඉන්න පුළුවන් වුණොත්
Tamanට පුළුවන් නම් ස්ථිර වශයෙන්ම පැය එකමාරක් විතර සිත නොතලී මේ ධ්‍යාන සමාපත්තියට નિરાයාසයෙන් ඇතුල් වී ඉඳලා Taman નિરાයාසයෙන්ම මතු වෙනවා නම් ඒ වෙලාවට දැනගන්න ඕනේ පින්නතුනි මගේ ධ්‍යානෙ ස්ථිර වුණා කියලා. එහෙනම් දැන් කල යුත්තේ පින්නතුනි මේ ධ්‍යානය වශී කරගත්තේ නැත්නම් මේන් එහාට ඔබට යන්න බෑ. ඔබ වශී නොකර දෙවෙනි ධ්‍යානයට යන්න තියෙන ආසාව නිසා වශී නොකර දෙවෙනි ධ්‍යානයට උත්සාහ කළොත් ඔබ දෙවෙනි ධ්‍යානයට යන්නෙත් නෑ පළවෙනි ධ්‍යානයෙන් වැටෙනවා. ඒ නිසා මේ අවස්ථාව ආචාර්යයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන්ට දන්වා උපදෙස් ලබා ගන්න ඕනේ වශී කරන්න. වශී කරන හැටි පින්නතුනි අපි මේ ඉස්සරත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒ පිටිබඳව අවශ්‍ය නම් අපිට සාකච්ඡාවක් මගින් කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මෙපමණකින් අපි සැනසෙමින් මේ අර්පණා සමාධි පුදව ගැනීම උත්සාහ කරන්න ඕනේ කියලා අපි මතක් කරගන්නවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේන් පරිබාහිර වෙනත් කර්මස්ථානයක් ලබාගෙන යම් විදියකට ඉදිරියට යනවා නම් ඒකත් ස්ථිර වශයෙන්ම Tamanට මේ නිවන් දැකීම උපකාර වෙනවා. උපචාර සමාධියේ ස්ථිර වශයෙන්ම පවත්වා ගැනීමට දියුණු කර ගැනීම එයටත් පින්නතුනි ධාතු කර්මස්ථානය හොඳින් වඩලා මේ විපස්සනාවේ මුදුන් පැමිණලා නිවන් සාක්ෂාත් කරගන්න හැකි වෙනවා. ඒ නිසා පින්නතුනි මේ අදිෂ්ඨාන පූර්වක ආනාපාන සතියේ තව තවත් හොඳින්දී නිවන් සාක්ෂාත් කරගෙන හිටිට මතක් කරමින් ධර්ම දේශනාව මෙතකින් නිම කරනවා. සාදු සාදු සාදු. සුස්ක විදර්ශනාව කලින් පිටුවාගත්තු නැති සමාධියකින් තියෙන කෙනෙක් විපස්සනා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේක ආනාපානෙමුත් කරන්න පුළුවන්. පින්වීම හැකිලෙනුත් කරන්න පුළුවන්. තවත් අරමුණු අරගෙන අපිට පිළිකුල් පැත්තෙන් කොටස් මෙනෙහි කිරීමත් පුළුවන්. නමුත් විශේෂයෙන්ම විදර්ශනාව කියලා කියන්නේ ධාතු මනසිකාරයේ මුල් කරගෙන පවත්වන දෙයක්. නිසා අපිට පුළුවන් ආනාපාන සතියෙන් අපි විදර්ශනයක් හැටියට ගත්තොත් අපි හුස්ම ගන්නවා පිටක වෙන හැටි ස්වභාවිකව බලන්නේ. මේම ස්වල්ප වේලාවක් ඉන්නකොට යම් තැනක ආශ්වාස ප්‍රශ්වාසයේ ස්පර්ශයක් දැනෙනවා. ඒ ස්පර්ශය අපි අරමුණ හැටියට ගන්නවා. ඒක ප්‍රකට වෙනකොට එතනින් අපිට ධාතු ප්‍රකට වෙනවා. හැපීම ප්‍රකට වෙනවා. හැපීම තුළ තියෙන තේජෝ වායෝ පඨවි කියලා ධාතු තුනක්. අපිට ඒවා ටික ටික එක එක වරින් වර ප්‍රකට වෙනවා. මේ ආනාපාන තුලින් මෙතන ප්‍රකට වෙන මේ ධාතුව ටිකක් ඉදිරියට යනකොට මුළු ශරීරය පුරාම පෙනෙනවා. ඒ වගේම රත් වීම, සීතල වීම, කවුද කෙනෙක් මට කිව්වා තද සීතලක් එනවා අකෝ අයිස් කැටයක් තිබ්බා. ඉතින් ඒ තද සීතල එන්නේ තේජෝ ධාතුවේ එක පැත්තක්. ඒක සීතලක් හැටියට තමයි මුලදී අපි වෙන්නේ කලේ. අපි මුලදී මේ ලැබෙන සංවේදීතා ඒ ලක්ෂණ ධාතු ලක්ෂණ 12ක් තියෙනවා කවුරුත් අහලා තියෙනවා. කියන්න බලන්න. ඔව් අනිත්ව දෙක. එතකොට මේ ලක්ෂණ වලින් යම් ලක්ෂණ යම් වෙලාවට අපිට දැනෙනවා. අපි ඒ දෙය බලමු. හැබැයි සමහර විට මේ වැරදි මතයක් තමයි අපි ආනාපානය කරන අතරතුර අපේ පාදයේ රිදීමක් එනවා නම් එතෙන්ට හිත යොමු කළා මෙනෙහි කරුවොත් අරමුණ කැටිලා. මේ අතරතුරේ අපේ ඇඟිල්ලක තදයක් දැනෙලා තද ගතියක් රත් වෙන ගතියක් කැක්කමක් දෙවිල්ලක් දැකලා එතන බැලුවත් ඒ තරමුණ කෙටි. ආනාපානය කරනවා නම් ආනාපානියම ඊටම හිත යොමු කරාගෙන ඒ ස්ථානයේ මතුවෙන අරමුණු ඔස්සේ යනවා නම් තමයි භාවනාව සාර්ථක වෙන්නේ. නිසා ආනාපානයෙන් අපි මෙහෙම බලද්දී එකවරම මේ සියල්ලම ප්‍රකට වෙන්නේ නැහැ. වරින් වර එක මතුවේ. සමහර විට පිම්බීමත් තදවීමත් එකට මතුවෙනවා. මොකද මේ දෙක බොහොම ළඟයි. ඒක ඇත්තටම ප්‍රකට වෙන නිසා අපිට ඒ ධර්මතාවය අවබෝධ කරගන්න පහසුයි. නමුත් ඔගේ අයහපත් පැත්තකුත් තියෙනවා.
සමහර විට තද වුණොත් Tamanට දරන්න බැරි වෙන්න තද වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට මොකද කරන්නේ? අපි ගාව යෝගියෙක් හිටියා ඉස්සර මම දැක්කේ නෑ. ඒ ස්වාමීන් වහන්සේලා කියනවා භාවනාවට වාඩි වෙලා ටිකක් වෙලාවකින් නැගිටලා දුවනවලු දනවා කියලා. ගින්දරේ. ඊට තේජෝ ධාතුව ප්‍රකට වෙනවා. පෙර සංසාරේ මොකක්කෝ ගිනි තියපු කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න හැටි දන්නේ නැති නිසා මොකද ඒක පුච්ච වෙනවා. අපි ගිහි කාලේ මේ ස්ථානයට ආවේ අමත් ධම්මජීව ස්වාමීන් වහන්සේ එකම කාලේ අපි ගිහි සම්පත් ඉඳෙමේ. ගිහියෝ හැටියට කියන්නේ. ඒ කාලේ අපි දෙන්නම ඉගෙන ගත්තේ කායෙන්ද ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ දෙන්න. ළඟම ගෝලියෝ දෙන්න. ඒ වගේම ඥානාරාම ස්වාමීන් වහන්සේගේ පමණක් නෙමෙයි කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ දෙන්න. ධර්ම ආචාර්යයන් වහන්සේ කර්මාචාර්යයන් වහන්සේ හැටියට අපි ඇසුරු කළා. එකම වෙලාවට එකම පොත අරගෙන තමයි දෙන්න යන්නේ. එකම කර්මස්ථානයටම ගන්න. නමුත් අපි දෙන්නම් ගියේ දෙපැත්තකට. ස්වාමීන් වහන්සේට කිසිම කරදරයක් නැතුව ඔහොම භාවනා කරනවා. නමුත් අල්ලපු කාමරේ ඉන්න මම දඟලන හැටි දැකලා උන්වහන්සේට දුක හිතලා යනවලු රැට එළියට බෑ. මට තේරෙනවා නහය අස්සල ආඩමක් ගහලා වගේ දරන්න බැරි කැක්කුමක්. නහය ඇතුලේ අලගෙඩියක් හිර වෙලා වගේ. පපුව දරන්න බැරි විදිහට පිම්බිලා. පිටකොන්ද මැද්දෙන් මහා වේදනාව. මෙන්න මේවා තිබුණා. මේවට ප්‍රතිකර්මයක් නැති තත්ත්වෙට තිබුණා. මොකද මේක පටවි ධාතුව ආවම මේක ස්වභාවික වෙනවා මම ඒක අගය කරනවා ඒක මෙනෙහි කරනකොට වැඩි වෙනවා. වැඩි වෙලා තරන්න බැරි තත්යකට ආවා. මෙන්න මේ විදිහට තියෙද්දි සුදු මහත්තයෙක් හිටියේ මා එක්ක පැවිදි වුණා එකට. එයාටත් මේ තත්ත්වය ආවා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා දැනුත් ඉන්නවන්න ඔය ගල්ලෙනක ඉන්නේ. උන්වහන්සේ අපිටත් වැඩිය කලින් හිටපු කෙනෙක් පස්සේ පැවිදි වුණා. උන්වහන්සේටත් තිබුණා. හැබැයි අපේ පෙර පිනකට අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේට තිබුණේ. අපි තුන් දෙනාට තුන් පැත්තකට උපදෙස් ලැබුණා. එක්කෙනෙකුට කිව්වා ස්පිරිතාලේ ගිහින් බේත් ටිකක් ගන්න. තව එක්කෙනෙකුට කිව්වා භූත දෝෂයක්ද කියලා. ඉතින් මේ කියනකොට මම කල්පනා කළා මට නම් මේක දරන්න බෑ. බඩ මෙහෙන් පිම්බෙනකොට පටිය ගලවලා ඉවරලා අඳනේ දුරුල් කරලා විහාරේ ඉඳ ගන්න ඕනේ. ඒ ඉඳ ගන්න තුගම පිම්බෙනවා. නිකම් වෙලාවට මොකක්වත් නැහැ. පිටමැද්දෙන් එන වේදනාව දරන්න බෑ. මේ යන්තම් ආස්වාස ප්‍රස්වාසයේ දැනෙනකොටම නායත අද වෙලා ඉවරයි. ඉතින් මේකට ප්‍රතිකර්මයක් නැතුව එක දවසක් මම ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේ ළඟ ඇඬුවා. ඒකට මට නම් ඔහොම දෙයක් නැහැ කියලා. කොහොම හරි ටික දවසක් යද්දි මම තනියම හුදකලා වෙලා ගල්ලෙනක් තිබුණා කන්දේ. ඕකට වෙලා උදේට දාන ටිකක් අරගෙන ගිහිල්ලා හුදකලාම වෙලා හිටියා කවුරුත් එක්ක නැහැ සම්බන්ධය. හිතුණොත් එනවා පහළට නැත්තම් ඉන්නවා. රාත්‍රී කාලේ හිතුණොත් අර පරණ භාවනා ශාලාව තිබුණා උතන්ට. ඉතින් කරන්න දෙයක් නැහැ ඉඳගෙන භාවනා කරන්න බෑ මගේ වැඩේ සක්මන් කරන එක. සක්මන් කරනවා ඉන්නවා. ඉඳ ගන්නවා අර ලෑල්ලක් තියෙනවා ඔක දාලා පරණ ටින් එකක් උඩ ඉඳගෙන ඉන්නවා එළියට එලා. කොහොම කලක් ගත වෙනකොට මට තේරුණා භාවනා කරනවා කියලා කියන්නේ මේ හිත ඇවිදින එක නවත්තන එක. මේක මේ තදින් අල්ලන්න ඕනේ විවේකව ඉඳනේ මම ආවේ ශාසනයට. මට ඒ විවේකයයි ඕන. ඒ නිසා මම අදින් පස්සේ භාවනාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ මම විවේක වෙයි. ඒ නිසා සක්මන් කරනවා විවේක. ඉඳගෙන ඉන්නවා නිකම් විවේක. ඉඳගෙන ඉන්නකොට අර රිදුම එනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා මොකෝත් හිතන්නේ නැතුව. කොහොම ඉන්නේදී දවසක් හැන්දෑව කරේ වාඩි වෙලා ඉන්නකොට අර වගේම හිත තියෙනවත් එක්කම තද වේගන ආවා. රිදීමත් වැඩි වුණා. මං හුදකලා බලාගෙන හිටියා වෙලදී. ඕන දෙයක් වෙන්න මට කමක්. පැය භාගයක් කමාරක් යනකොට එකපාරටම හිතේ ගැලිලා තියෙන බව මම දැක්කා. නමුත් එකපාරටම අර සියලුම තිබිච්ච වේදනාවල් ඔක්කොම සමනය වෙලා යහපත් තත්ත්වයක් දැක්කා. කියන්නේ දුකෙන් මිදුණා. කියන්නේ නිවන් දැක්ක නෙමෙයි. අර තිබිච්ච කායික පීඩාවෙන් මම යන්තම් මිදුණා.
ඉතින් බොහොම සතුටක් ඇති වුණා. වෙන වෙච්ච දෙයක් නැහැ. ඉතින් බවෝදෑවිලා ඥානාරාම ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මම කිව්වා ස්වාමීන් වහන්සේ ඊයේ නම් මට මෙන්න මෙහෙම දෙයක් වුණා. ඔය නම මොනවද කළේ? මම මොකුත් නැතුව හිටියේ. ඔය කර දෙන්නටත් කියලා දෙන්න කිව්වා. ඉතින් කියලා දුන්නා. ඊට පස්සේ දවසේ ඊට පස්සේ දවසේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ හන්දෑවේ ධම්මජීව ස්වාමීන් වහන්සේට කිව්වා මේක හරියන්නේ නැහැ. මේ සුස්ක විදර්ශනාවට ගිහින් හරියන්නේ නැහැ. සමතේ ලියා ගන්නවා මං කියන්නේ. කියලා ආනාපාන සති භාවනාව ප්‍රථම ධානයේ පුතේ. ඒක තමයි ධම්මජීව ස්වාමීන් වහන්සේගේ අතින් ලියවිලා තමයි ආනාපාන සති භාවනා එක කියන එක බිහිවුනේ. ඒකෙන් පේනවා අපිට මේ විපස්සනා කරනකොට සමතයක් අවශ්‍යයි. සමතයක් නැත්නම් දැනගෙන කරන්න ඕනේ. මොකද ඒ වගේ අවස්ථාවක් එද්දී අපි ඒකේ එල්ලීලා හිටියොත් නොදන්නකමට ලොකු කරදරයක වැටෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ සුස්ක විපස්සනා කරනකොට අරමුණට හිත තියාගෙන ඉන්නවා. ඒ තුලින් ඇතිවෙන යම්කිසි තදවීමක් ඒ ධාතු ලක්ෂණ දකිනකොට ඒවා තේරුම් ගන්නවා. ඒවා නැති වෙලාවට හුදකලාව ඒ අරමුණේම ඉන්නවා. මේ විදියට ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමයි මේ වාඩි වෙලා ඉන්නේ. මේ වාඩි වීමේ ස්පර්ශය තුලින් දැනෙන තදවීම. ඒකටත් හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒ තුලිනුත් පුළුවන් වෙනවා මේ පටවි ධාතු ආදී ධාතු ලක්ෂණ තමයි ප්‍රකට කරගන්න. තවත් එකක් තමයි මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඇඟේ හැප්පෙන වායෝ ධාතු. පිටින් එන හුලම වදිනකොට අපිට තේරෙනවා වායෝ කියලා අපිට ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. හිත දුවනවා නම් මෙනෙහි කරනවා නැත්තම් බලාගෙන. ඒ වගේම ටිකක් වෙලා යනකොට දාඩිය දාන්න පටන් ගන්නවා. මේ දාඩිය දානකොට තියෙනවා ආපෝ ධාතුවක් තියෙනවා තේජෝ ධාතුවක් තියෙනවා. උගා රශ්මි එකක් දැනෙනවා. ඒකෙත් තියෙනවා යම්කිසි ප්‍රභේදයක්. බොහොම දාඩිය දානවා ඉස්සර. භාවනා කරන්නේ වාඩි වෙනවා කියන්නේ පෝරගෙට ගෙනියනවා වගේ අපි. විනාඩි 10ක් ඉන්න බෑ. කකුල එහෙම රිදෙනවා. වෙලාව ටීන් ගානකොට ඉතින් අපි හරි ශෝක වෙනවා. මොකද මේ විනාඩි 10යි යුන්නේ 15යි යුන්නේ. තව කොහොමද බෑක් ඉන්නේ? ඉතින් වෙනුතුට ඒ කාලේ බුදුහම දාඩිය දෙමිල්ලක් තිබුණා. වාඩි වෙන්න බෑ දාඩිය දාන්න. අනිත් එක ස්වාමින් වහන්සේලා ඉදිරියේ භාවනා කරනවා. මෝණු බලාගෙන භාවනා කරන්නේ ශාලාව වටේ ඉඳගෙන ඉන්නේ. ඒ නිසා පේනවා ඉස්සරහට. ඉතින් අපි වාඩි වෙනවා. ටික වෙලාවක් යනකොට මුළු ඇඟම තෙත් වෙනවා. ඒක හරි අපහසුයි. මේකෙන් බේරෙන්න බැරිදර එක දවසක් මම හිතුවා නෑ අද මගේ භාවනාව මේකයි. අද මම කරන භාවනාව මොකවත් නෑ හොඳට දාඩිය දාන්න මම ඉන්නම් මට ආසයි බලන්න. ඇවිල්ලා ඉඳගත්තා. ඒ වගේම හොඳට දාඩිය දැම්මයි. බලාගෙන හිටියා. යම් වෙලාවකදී දාඩිය නිවිලා සීතල වුණා. දැන් හොඳටම සීතලයි. ඊට පස්සේ ටික සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා ඊන් පස්සේ පුළුවන් වුණා ටික ඔය ආනපනෙත් කරන්න. ඒ නිසා තේරුම් ගන්න ඕනේ. මේ ශරීරයේ ඕනම තැනකින් Tamanට පුළුවන්කම තියෙන සුස්ක විපස්සනාවෙන් විදර්ශනාව දිහට ගෙනියන්න. ස්වාමීනි ප්‍රශ්නේ අපි භාවනා කරන අවස්ථාවේදී අපේ ශාරීරික දේවල් දැනෙන්න ගන්නවා නම් භාවනාවේ මේ ස්වාමීනි ශරීරයේ ඇතුළත ක්‍රියාකාරීත්වය ශරීරයේ ඇතුළත ක්‍රියාකාරීත්වය පේන්නේ තැන්පත්කම නිසා. Tamanට පුළුවන් ඇත්තටම මේ ශරීරයේ විනිවිද තමන්ගේ කොටස් ටික දකින්න. ඒක දකින්න ඕනේ. ඒක තැන්පත් වුණාම පේනවා. ඒක ඇත්තටම කොටස් පමණක් මෙනෙහි කිරීමෙනොත් යම් ණයට ඒ දැකීමේ ශක්තිය ඇති වෙනවා. ආනාපාන සති චතුර්ථ ධානයෙන් නැගිට කෙනාට ඒක බොහොම දේශියෙන් පුළුවන්. මොකද සමාධි ආලෝකයේ තමයි යොමු කරන ශරීරයට. නමුත් එහෙම නැති කෙනෙකුට සුස්ක විපස්සකයෙකුට Tamante කොටස් මෙනෙහි කිරීමෙන්වත් ඒ දකින්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් භාවනාවක යෙදෙන කෙනෙකුට උනත් හිතේ තැන්පත්කම දැන් තියෙනවා. ඒක භවංගගත වෙලා තියෙන ශක්තිය තියෙනවා. දැන් අපි යම් සමාධියක් තියෙනවා නම් ඒ සමාධියෙන් එයා නැගිටලා වුණා. ඒ සමාධි ශක්තිය තියෙන්නේ භවංග චිත්තේ. ඒක තමයි කර්මයක් වශයෙන් පරලෝට ගෙනියන්නේ. අපි තුල සමාධිය පිරෙන්නේ නැතුව තියෙන තාක්කල් ඒ භවංග චිත්තේ ශක්තිය තියෙනවා. ඒ නිසා මරුණාව ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ උපදී. ඒ වගේම සිල් පුරාගෙන ඉන්න කෙනාගේ සිල් බලය නිසා භවංග චිත්තේ ශක්තියෙන් නැවතත් ගිහින් දිව්‍ය ලෝකෙට ගෙනියනවා.
යම් වෙලාවක සීලය කැඩුනා නම් ඒ தත්ත්වය අවශ්‍ය වෙනවා. වගේ අපි මේ භාවනාවල් වල යෙදিলা සිතන්පත් කරගෙන ඉන්න නිසා හිතේ තියෙන සමාධිය. ඒ යම් සමාධියක් එක පුංචි සමාධියක් වුණත් සමහර අයට පෙර ආත්මවල මේවා පුහුණු කළපු අයට තමන්ගේ ශරීරය පේනවා. තමන්ගේ ශරීරය විතරක් නෙමෙයි අනුන්ගේ ශරීරය තුලත් තියෙන මස් මාංශ ඒ කොටස් හොඳින් බලා ගන්න පුළුවන් අය ඉන්නවා දැන් මේ සමාජයේ. චිත්තකීය වායෝ ධාතුව දැන් මෙතන චිත්තකීය වායෝ ධාතුව බලන්න නම් නිදා ගන්න ඕනේ. දෙල කඩා වැටෙනවා නිින්ද ගියොත්. එහෙම වෙනවනේ. නිින්ද යනකොටම වැටෙනවා. ආයි මෙහෙම කරගන්න. භාවනා කරන අය අපි දැකලා තියෙනවා. අපිටත් වෙනවා. ඒක තමයි චිත්තකීය වායෝ ධාතුව කියන්නේ සිතෙන් උපදවන රූප. ඒ රූප වල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. සිතෙන් උපදී. කර්මයෙන් උපදින ඒවා තියෙනවා ඒකෙත් තියෙනවා ඒවා. කර්මයෙන් උපදින ඒවා වැඩියෙන්ුත් තියෙනවා. භාව රූප, සොට්ටෝය, චක්කු ප්‍රසාද වගේ දේවල් ඒවා තියෙනවා ජීවිතේ ඒවා තියෙනවා. එතකොට චිත්තකීය වායෝ ධාතුව කියන්නේ සිතෙන් උපදවනවා මේ ශරීරය කෙලින් තියන්නේ මොකෙන්ද දැන් මේ වායෝ ධාතුවෙනි තේජෝ ධාතුවේට උදව් කරනවා. දැන් නින්ද ගිය ගමන් නැත්තම් සී නැතුව ගිය ගමන් ඇදගෙන වැටෙන්නේ ඒ වායෝ ධාතුව නෑ. ඒ වගේම ආනාපාන සතිය කියන්නේ චිත්තකීය සිත නිසා උපදින රූප. ඒක රූප. ඒ රූප වල තියෙන ශක්තිය. පැහැදිලිද? ඒ නිසා හිතගෙන නිදාගන්න. චිත්තකීය වායෝ ධාතුව දැක්කෑක වෙටිච්චිනවා. අවසරයි සම්මුතිය මම වැරදිනම් නිවැරදි දැන හිතන්නේ මේ වාරේ මම මේ පිළිවෙලටදී භාවනා කරනකොට නිවන් දකින්න ඕන නැතරේනම් හිත ඉතාලගෙන අනුබදාරන්නේ නැතරද භාවනා කරන්නේ මට උපවාස කරගන්න දෙන්න බොහොම අමාරුයි ජීවිතය හරියට ඉන්නේ. පස්සේ මේ අපිට කමතාන් විශ්වාසනා සම්පූර්ණ කරනවා උපවාස කරනවා මේ මට ඔරුව කැක්කමයි ඔරුව ඉලකන වාඩි වෙනකොටම ගලක් පොඩි කියන්නේ වාඩි වෙනවා. පස්සේ මම ස්වාමීන් වහන්සේ කොහොමද මේ දැක්කනේ නිවනක් කුමි අනාගතේ ගැන උත්තර බලලෝකෙ මොකද හරියට අත්දැකීම් කතාවෙන් මොන මේ මුදල් මදහත් ඔය ජීවිතේ කමඨහනේ වායු දරක ආනාපාන මේ හුස්ම යන බව පිටේ බව එතන හිතියයි නේද මට හරි ලැජ්ජේ දුනා මම වෙලා මේ ඥානහන්සේලායි කමඨහන් දැනට ජීවිතේ පුරුදු කරලා වාඩි වෙනවා මගේ ශරීරය ඔන්න පටන් ගත්ත ඉතින් ආයෙත් මම මේ මහ පොළොවයි මගේ කය දිවිලි මේ තියෙන එකම ධාතු කොටස් ඇයි මම මේක කම්පා වෙන්නේ එහෙම හිතුවද දැක්කද? ඒ වගේ එකපාරට මට මහා ධර්මතාවය ධර්මයක් එකපාරට සම්බන්ධ වුණා මගේ හිතට. සම්බන්ධ වුණා එකපාරට මට කුංචි ඉනාවක් ගිහලා ඒකෙදින් පිටුම නැතුව ගියා. ඒ සැරේ මම මගේ සිත මැදස්ත කරගත්ත ස්වාමීන් වහන්සේ මට එකපාරට හිතුණා. ඒ වගේම මට ඒ ස්වාමීන් වහන්සේ කියලා දුන්නා සෝමනස්ස දෝමනස්ස දෙකෙන් තොරව හිත පවත්වාගෙන යන්න. මේ ආනාපාන සති භාවනා කරගෙන යන ගමන් දැනෙන තේරෙන හැම අවස්ථාවකම කිසි අරුණක් දෙන එළියෙන්න එපා. ඒතන රැඳෙන්න එපා. මේ කිව්වා. මේක මට සිතිවිලි එනවා. මම අර වඳුර ගන්නවා අතහරින්න නැවත මගේ ආනාපාන භාවනාවට යනවා. අර ඔය විදිහට හිතු මත් වෙනවා දැන් මට හොඳට අඳුර ගන්න මොන සිතිවිලි කියලා ඒක ඔස්සේ යන්නවත් ඒවට කල්පනා සතිය යොදවන්නවත් නෑ. ඒ ක්ෂණයකින් මේ ආනාපාන සති භාවනාවට නාසය ලං කරනවා. ඒකත් බලාගෙන ඉතිසින් වෙනවා. දැන් මුකුත්ම සිතිවිලි එන්නේ නෑ. ආනාපාන සති මේ හුස්ම වැටෙනවා තවත් සිවුමකට ඊට පස්සේ මුකුත්ම නැති ස්වභාවයකට ඒ ක්ෂණය
මම දන්නේ නිකන් කොහොමද කියන්නේ නිකන් බොහොම හරි වේගින් හිත සිහින් වෙලා මුකුත් නොදැන නින්ද ගියේ නැහැ මට. එන්නට මුකුත්ම දන්නේ නැහැ. මුකුත්ම දන්නේ නැති වෙලාවක් තිබුණාද? එහි ස්වයංස මුකුත්ම දන්නේ මම හොඳට වාඩි වෙලා මම හොඳට හිටියේ මම යම් තාක් දුරට ගියේ ඒ සියල්ල මතකයි. කිසිම දෙයක් මට අරමුණු ආවේ නැහැ. දැන් මොකද ප්‍රශ්නේ? ඊට පස්සේ මට එකපාරට මගේ හිත අවුලුන මම කල්පනා කරා මොකද මොන දැන් ඉතින් අර වෙන්නේ. ඒ මොකක්ද උනේ කියලා දැනගන්න ඕනේ. ඒ වුණේ හිත සමාධියට ගියා ටික ටික. හිත සංසිඳි ගමන් කරා සමාධියට. සමාධියට ගමන් කරමින් යන වෙලාවේ ඒකට සාපේක්ෂව විරිය තිබුණේ නැහැ සතිය තිබුණේ නැහැ. සතිය අඩු නිසා විරිය අඩු වුණා. ඒක උපේක්ෂා තත්වකින් ඉඳලා තියෙනවා. ඕනට වැඩි උපේක්ෂාව. ඒ නිසා සමාධිය පිරිහුණා. පිරිහුණා කියන්නේ එක්තරා අප්‍රාණ කරනකොට මම කිව්වා උපචාර සමාධියදී හෝ විශේෂ උපචාර සමාධියදීත් වෙනවා නම් නිකන් අවස්ථාවල කියන්න ඕනේ නැහැ. භවංගගත වුණා. ඉඳාගත්තා. හැබැයි මෙහෙම ඉන්නවා. එකපාරට නිින්ද ගිහින්. එහෙම නිින්ද ගිහිල්ලා නැගිට්ටේ. ඔතෙන්දි තමයි හිතන්නේ සමහර අයට අදහසක් එනවා මට මාර්ගඵල ලැබුණා කියලා හිතෙනවා. සමහර අය කාලක් ඉඳලා තියෙනවා නමුත් තප්පර දෙකක් වුණා වගේ තමයි දන්නේ. ඒ තරම් වේගයි. ඒ නිසා එතන සිද්ධ වුණේ සමාධියට ගියා. සමාධියට ලං වෙනකොට අතනින් ටිකක් දුර්වල වුණා සිහිය විවිධ. ඒ නිසා බවුන්ට. නොවේ නිසා තමයි උපචාරය වුණා ශක්තිමත් නෑ කියලා. ඒක විපස්සනා කරනකොටත් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නැවතත් ඉතින් අපි ඒක දැක්කා විචි දේ දැක්කා. දැන් අපි අවදි වෙලා ඉන්නේ. ඒක ඉතින් අපේ කර්මස්ථානෙට යනවා. අර වෙච්ච ඔක්කොම ඉවරයි. ඒව ගැන මඤ්ඤණා කරන්න ගියොත් අපි දැන් අතීතේ ඉන්නේ. අතීත අරමුණක් අරගෙන හැප්පෙනවා දැන් ඉතින් වර්තමානයේ ඉන්න ආයෙත් දෙනින් පටන් ගන්න. හැමදාම අලුතෙන් පටන් ගන්න ඕනේ. හැම ආසනෙම අලුතෙන් පටන් ගන්න. පෙර කරපු ඒවත් බඳගෙන ආවොත් මෙතෙන්ට එක කෙරෙන්නේ. සිත භවංගගත කරගන්න මොකද ස්වාමීන් දැනගන්නේ? භවංගගත වුණා කියලා දැනගන්නේ කොහොමද? සිහිය නැති ගිය කෙනෙක්ගෙන් අහන්න සිහිය නැති වුණාම කොහොමද කියලා. සිහිය නැති කෙනෙකුට සිහිය නැති වුණාම එයා දන්නේ නැහැ නේද? දැන් අපි සිත භවංගයට වැටෙනවා කියන්නේ සිහිය නැති යාම භවංගගත වෙයි. තද නින්දට වැටීම භවංගගත වෙයි. ඒ කියන්නේ මේ බාහිරින් අපේ තියෙන මේ ඉන්ද්‍රියන් හයම අක්‍රිය වෙනවා. අක්‍රිය වුණාම ඒක තමයි භවංගය. ඒ කියන්නේ සිත ස්වභාවික තත්ත්වයටපත් වෙනවා. ඒක චලනය වෙලා වෙන කර්මයකින් එන විඥානයක් නෙවෙයි තියෙන්නේ. විඥානය උපදින්නේ කොහෙද? හෘද වස්තුවේ. ඒකට දැන් විඥාන ඒව නැති නිසා භවංගය තමයි පවතින්නේ. ඔය භවංගෙදි තමයි ඔය සමහර අය උදිනවා දකින්න. එම් වෙනවා. ඔව්. වෙනවද අපි නෑ. පල්ලත්තිකාය නිසින්නස අගිලානස ධම්ම නදේසිස්සාමිති සික්ඛා ගන්නිය කියා දෙන්න ඕනේ. එතකොට සෑහෙනටපත් වෙනව නේද? හොඳයි. කො අපේ සංවිධායක වාස්තුතුමා මොකද කියන්නේ? ඔව්. එනම් බොහොම හොඳයි බොහොම සන්තෝෂයි. ප්‍රශ්න නැත්තේ හොනින් වැඩ කරන අයට ප්‍රශ්න නැහැ. අපි සරි සන්තෝෂයි. හොඳයි අපි දැන් පුළුවන් ප්‍රමාණයෙන් අපි ධර්ම දේශනාවක් කළා. මම හිතනවා ඒක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. Tamanට ඒ ගමන යන්න අවශ්‍ය කරන පුංචි පුංචි දේවල් ටිකක් ඇති. ඒක විතරක් වැදගත් නැත්තත් කමක් නැහැ. මේවා ගැන මනහේ කර ඉන්න එපා කවුරුවත් කොතනින්
රසකින් තියලා Tamante ගැටලුවක් ආපු වෙලාවට විතරක් මේවා සිත මෙහෙවන්න. එහෙම නැත්නම් මේක අමතක කරලා දාන්න. හොඳයි අපි ධර්ම දේශනා කිරීමෙන් ලැබුවා අනන්ත පුණ්‍ය සම්භාරයක් තියෙනවා. ඒ වගේම මේ භාවනා කිරීමෙන් තරම් ලොකු පිනක් තවත්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ පින් තමයි ශ්‍රේෂ්ඨම පින්. අපි මේ පින් දිනපතා ඒ දිව්‍ය රාජ මණ්ඩලය ඇතුළු ඒ බ්‍රහ්ම මණ්ඩල ඒ ආර්යයන් වහන්සේලාත් ඒ තැන් වල ඉන්නවා. ඒ නිසා අපි මේ සියලු දෙනාටමත් එක් මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ සියලු භූතයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. එයයිගේ ශ්‍රී භූතිය තව තවත් වැඩි වේවා. හොඳින් පාරමී දම් පුරා පෙතු බෝධින්ගෙන් සංසිලේ නිවන් දකිත්වා කියලා සාදු. සාදු සාදු. ittavata ciyammehi sambhatam punya sambadam sabbe devanumodantu sabba sambatti siddhya. ittavata ciyammehi sambhatam punya sampadam sabbe bhutanumodantu sabba sambatti siddhya. ittavata ciyammehi sambhatam punya sampadam sabbe sattanumodantu sabba sambatti siddhya. Akasatta cummatta devanaga mahindika punyantang anumoditva chiram rakkantu sasanam. Akasatta cummatta devanaga mahindika punyantang anumoditva chiram rakkantu desanam. Akasatta cummatta devanaga mahindika punyantang anumoditva chiram rakkantu